අද මම මේ පැත්තේ වාඩි වෙලා ඉන්නේ සේවා දායක පැත්තේ නෙමෙයි ප්‍රශ්න අහන පැත්තේ පන්දු යවන්නගේ පැත්තේ අර කලින් කිව්වා වගේ. ඉතින් next watch සයිපොඩ් එකට සාදරයෙන් පිළිගන්නවා. අද මගේ අනිත් පැත්තේ ඉන්නවා චමීර. ඉතින් අයිබෝන් චමීර. ඔක්කොම පටන් ගන්න කලින් අපේ යහපත් ප්‍රතිචාර දුන්න ප්‍රශ්න අහපු අපිව subscribe කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. subscribe කරලා නැත්නම් බැලුවා විතරක් subscribe කරන්න. මොකද අපි සයිපොඩ් එකේ තව සයන්ස් සම්බන්ධ දේවල් කතා කරනවා. ඉතින් එහෙම කියලා අපි පටන් ගමු අද 3i Atlas එක ගැන නවත්තපු තැනින් අර රේඩියෝ එකක් ඇවිල්ලා මොකද්ද කතාවක් තියෙනවද චාමිර පොඩ්ඩක් කියන්න ඔය ගැන. ඔව් මම හිතන්නේ 3i Atlas එක පහුගිය සතිය පුරාවට මම හිතන්නේ විද්‍යාලෝකේ විතරක් නෙමෙයි මේ සාමාන්‍ය මේ කතාබහ මේකේ පව ඇත්තටම නිවුස් මැව්වා පුවත් මවන තැනක තමයි හිටියේ. ඉතින් මේක සම්බන්ධව අලුත් අප්ඩේට්ස් දෙකක් තියෙනවා. අලුත් අප්ඩේට්ස් කීපයක් තියෙනවා ඇත්තටම කියනවා නම්. අපි ඒ ටික පොඩ්ඩක් එමිට කතා කරමු. ලොකු මේකෙන් කියලා පටන් ගමුනේ. අනිවාර්යෙන්. මේ සමා වෙන්න ඕනේ මේ 3i Atlas කියලා කියන්නේ එලියන් ක්‍රාෆ්ට් එකක් නෙමෙයි. එහෙනම් හරිද? ඒක මුලින්ම කියලා පටන් ගන්න ඕනේ. මොකද මේ කතාවනේ දෙපැත්තනේ මේක අපේ අන්තිමට කතාව නවත්තනකොට තිබිච්ච තත්ත්වේ. අපි මම හිතන්නේ මීට දවස් 8කට විතර කලින් මම හිතන්නේ මේක අපි මේක පබ්ලිෂ් කරපු වෙලාවේ තිබිච්ච තත්ත්වය ඒකයි. හරිද? එක පැත්තක අවිලෝබ් තමයි මේක ඇත්තටම එලියන් ෂිප් එකක්මයි කියන ස්ථාවරයේ හිටියේ. අනිත් පැත්තෙන් සාමාන්‍ය අර සාම්ප්‍රදායික ඇස්ට්‍රොෆිසිසිස්ලා බොහොම පැහැදිලිව කරන එහෙම එකක් නෑ. මේක සාමාන්‍ය කොමන්ට් එකක් විතරයි කියන එක. මම හිතන්නේ දැන් වෙනකොට කිසිදු සැකයකින් තොරව මේක සාමාන්‍ය කොමන්ට් එකක් විතරයි කියන තැනට වෙලා තියෙනවා. සහ විශේෂයෙන් මම මෙතනදී යෝජනා කරනවා පොඩ්ඩක් බලන්න මේ අපි මේක පබ්ලිෂ් කරේ දැන් නොවැම්බර් 6 වෙනිදා මම හිතන්නේ නේද? මට මතක නැහැ දවස. ඔව්. නොවැම්බර් 9 වෙනිදා අපි වීඩියෝ එක ගිහලා දවස් 3කට පස්සේ Astro Right කියන බ්ලොග් එක තියෙනවා. ඒකට පොඩ්ඩක් සර්ච් කරලා බලන්න පුළුවන්. මම මේක ෆොටෝ එකක් දාන්න. Astro Right කියලා බ්ලොග් එකක් තියෙනවා. මේක ඇත්තටම මේ ජේසන් රයිට් කියන කෙනා තමයි මේක මේ බ්ලොග් එක ලියන්නේ. ජේසන් රයිට් කියන කවුද කියලා අපි නිසි දැනට ආවට පස්සේ කතා කරමු. මොකද එයා තමයි ඇත්තටම පෙන්සිල්වේනියා ස්ටේට් යුනිවර්සිටි එකේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇස්ට්‍රොනොමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස් අංශේ තමයි වැඩ කරන්නේ. එතකොට ඔහු බොහොම පැහැදිලිව තමුන්ගේ ආටිකල් එක තියෙනවා. ඒක අපි මතක නේද කලින් පාරින් කතා කරන්නේ අවිලෝබි දැන් කොන්න 3i Atlas එකේ තියෙන මේ අර ඇනෝමලිස් ඔව් නැත්නම් අස්වාභාවිකතා ගැන කතා කරන්නේ. අපි අවිලෝබ් ස්කේල් එක ගැනත් මේ ගාම කතා කරනවා. අපි ඒතර ඒකේ බොහොම පැහැදිලිව මෙයාගේ පළවෙනි වාක්‍යය පටන් ගන්න මේ රයිට් තමුන්ගේ වාක්‍යය පටන් ගන්නම it's obviously a comment. no anomalies. හරි. ඊළඟ ඊට පස්සේ අනිත් පැත්තට මේකේ තව තියෙනවා මේ අර duck test කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ if it walks like a duck and if it talks like a duck then it's a duck. තාරාවෙක් වගේ ඇවිදිනවා නම් තාරාවෙක් වගේ සද්ද කරනවා නම් තාරාවෙක් තමයි. හරිද? එතකොට මේකේ මේ තව සෑහෙන කතන්දර ටිකක් තියෙනවා. නමුත් ඊට කලින් පොඩි නිවුස් අප්ඩේට්ස් දෙකක් තියෙනවා. පළවෙනි මේක තමයි අවිලෝබ විතරක් නෙවෙයි තව බොහොම විද්‍යාඥයෝ කම්ප්ලේන් කර හිටියා. NASA එක මේ මොකද්ද 3i Atlas එකේ තිබිච්ච ෆොටෝස් ටික ගත්ත ෆොටෝස් ටික රිලීස් කරන්නේ නැහැ. මොකද මේ අර ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක නිසා ඒ ටික රිලීස් කරගන්න බැරුව ගියා කියලා සෑහෙන චෝදනා කර හිටියා. දැන් වෙනකොට දැන් අද නොවැම්බර් 15 වෙනිදා මම හිතන මේක කතා කරන දවසේ අදින් දින කීපයක් තුල බොහොම පැහැදිලිව NASA එකෙන් ගත්ත ඒ ෆොටෝස් ටික හයි රයිස් ෆොටෝස් ටික රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හයි රයිස් කියලා කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියලා ඉන්න ඕන. හයි රයිස් කියලා කියන්නේ ඇත්තටම NASA වල තියෙනවා මාස් ඕබිටර් එකක් තියෙනවා. හරිද? මාස් රිකෝන් ඕබිටර් එක තියෙනවා. එතකොට ඒ මාස් රිකෝන් ඕබිටර් එක දැන් මම හිතන්නේ 2005 මගේ මතකේ හරිනම් දැන් අවුරුදු 20ක විතර දැන් ඇත්තටම අඟහරු වටේ පරිභ්‍රමණය වෙමින් පවතින රිකෝන් සැටලයිට් එකක්. ඒතර මේකෙන් ඇත්තටම 3i Atlas එකේ ඊටාම හොඳ ෆොටෝස් ඊටාම හොඳ මේ හයි රෙසලූෂන් ෆොටෝස් ටික කරන් තියෙනවා. ඒතර මේකේ MRO එකේ තියෙන එක සැටලයිට් සිස්ටම් එකට දැන් කියන්නේ ඇත්තටම හයි රයිස් කියලා. ඒ හයි රයිස් කියලා දැන් කියන්නේ ඇත්තටම හයි රෙසලූෂන් ඉමේජින් සයන්ස් එක්ස්පෙරිමන්ට් කියන එක තමයි. ඒතර මෙන්න මේ හයි රයිස් එකෙන් ගත්ත ෆොටෝස් ටික තමයි දැන් මේ රිලීස් වෙන නියමිතව තියෙන. ඒතර මේක රිලීස් වුණාට පස්සේ සෑහෙන ওই තියෙන සැකසංකා බහුතරයක් දුර වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තව එක දෙයක් මතක් කරන්න ඕන. තව ලොකු හාහෝවක් ආව පහුගිය දවස් ටිකේ දැන් පහුගිය දින කීපයක් විතර වෙනවා. මේ 3i Atlas එකෙන් රේඩියෝ සිග්නල් වගේක් නිකුත් වුණාය. FM එකක් තියෙනවද ඒකේ? දන්නේ රේඩියෝ එකක් දාලා අහන්න පුළුවන් කියලා බලන්න. එතකොට අපි දැක්ක මේ සිංහලෙන් එහෙම ලියවෙන සමහර ගොසිප් සයිට් වල විතරක් නෙවෙයි සමහර YouTube channel වල පවා මේක ඊටාම මේ නිකන් අතිශෝක්තිය නම් වල උත්කර්ෂය නම් වල ඔන්න බලන්න ඕක තමයි අපි කිව්වේ මේක අනිවාර්යයෙන්ම පිටසක් වල යානාවක් තමයි කියලා. එහෙම කිව්වා. නමුත් කනගාටුයි ඕනම ඇස්ට්‍රොයිඩ් එකක ඕනම කොමට් එකක රේඩියෝ වේව් එමිෂන්ස් තියෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව අපි මීට කලින් නැවත කිව්වා වගේ බොහෝ වෙලාවට ඔය ග්‍රහකවල
ඇස්ට්‍රොයිඩ්ස් වල බහුතරයක් තියෙන සංයෝගයක් තමයි අයිස්. එතකොට අයිස් වලට අමතරව තව මේක තියෙනවා හයිඩ්‍රොක්සිල්. හයිඩ්‍රොක්සිල් ඛණ්ඩකය නෙවෙයි හයිඩ්‍රොක්සිල් අණුව විදිහට මේක තියෙනවා. එතකොට හයිඩ්‍රොක්සිල් වලට අදාළව අපි දන්නවා OH බන්ධනයක් තියෙනවා. ඔක්සිජන් හයිඩ්‍රජන් බන්ධනයක් තියෙනවා. මේ බන්ධනය යම්කිසි ෆ්‍රීකවන්සි එකකින් වයිබ්‍රේට් වෙන්න පුළුවන්. නැචරල් ෆ්‍රීකවන්සි එකකින් වයිබ්‍රේට් වෙන්න පුළුවන්. එළියෙන් එනර්ජි එක දුන්නට පස්සේ අපි තුමු තාපය හරි මොකක් හරි ක්‍රමයකට මේකට ලබා දීලා මේක එක්සයිට් කරාට පස්සේ මේක උත්තේජනය කරාට පස්සේ අර OH බන්ධනය මොකද වෙන්නේ? අර පොඩි නිකන් අර තන්තුවක් වගේ මෙහෙම කම්පණය වෙනවා. හරිද? මම මේ බොහොම ඕවර් සිම්ප්ලිෆිකේෂන් එකක් මේ කරන්නේ. ඒතර මේ කම්පණය වීම එළියට එන්නේ ඇත්තටම කියනවා නම් රේඩියෝ වේව්ස් විදිහට. ඇත්තටම මේ ප්‍රින්සිපල් එක මත තමයි මේ OH බන්ධන මේ වයිබ්‍රේට් වෙන ප්‍රින්සිපල් එක මත තමයි මයික්‍රෝවේව් එක වැඩ කරන්නේ. දැන් අපි මයික්‍රෝවේව් කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි කෑම එක ගිහිල්ලා අරකට දාලා වැහුවට පස්සේ මේක රත් වෙන්නේ කොහොමද? හීට් එකෙන් නෙමෙයිනේ. හීට් එකෙන් නෙමෙයි. මේක රත් වෙන්නේ මොකද්ද? අපි අර අපි දන්නවා සාමාන්‍යයෙන් ජලාණු වල තියෙන OH බන්ධන කම්පණය වෙන ස්වාභාවික සංඛ්‍යාතය නැචරල් ෆ්‍රීකවන්සි එක අපි දන්නවනේ. අපි මේ ෆ්‍රීකවන්සි එකට දාලව රේඩියෝ වේව්ස් ටික මේකට යොමු කරාම මේක අනුනාද වෙනවා. අනුනාද වෙනවා. රෙසොනන්ස් එක. ඒතර අනුනාද වෙන්නේ සින්දු කියනකොට වීදුරුව බින්දින සංසිද්ධියම තමයි. එතකොට මේ ස්වාභාවික OH බන්ධන, ඔක්සිජන් හයිඩ්‍රජන් බන්ධන ස්වාභාවික කම්පණය වෙන ෆ්‍රීකවන්සි එකකින් අපිට රේඩියෝ වේව්ස් මේකට දෙන්න පුළුවන් නම් එළියෙන් අර බන්ධන කම්පණය වෙනවා. කම්පනවලට කියන වතුර නටනවා. වතුර නටනවා. හරිද? ඕක තමයි වෙන්නේ. අපිට මයික්‍රෝවේව් ඔපරේටර් ප්‍රින්සිපල් එක ඕක. ඒතර ওই විදිහට තමයි මැත්තර වෙන්නේ. අර වගේම සූර්යයා ළඟට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ තාපය නිසා අපි හීට් අප් මේක හීට් අප් කියන්නේ හීටින් අප් එක නිසා මොකද වෙන්නේ? අර තියෙන සමහර බන්ධන කම්පණය වෙලා හරි ඒකෙන් රේඩියෝ වේව් එමිෂන් එකක් එනවා. ඉතින් ඕක මේ මැජික් එකක්. මැජික් කියන්නේ නෙමෙයි. හරිද? රේඩියෝ වේව්ස් නිකුත් වුණා කියන එක එහෙම මේ කෑකොස් සංගහගෙන බුදු අම්මෝ මෙන්න බලන්න ඒලියන්ස්ලා අපිට කතා කරනවා කියලා එහෙම මේ කියන්න ඕන එකක් නෙවෙයි. මම මේ ඊටාම මේ ස්ට්‍රෝංලි සජෙස්ට් කරනවා මේ ජේසන් රයිට්ගේ බ්ලොග් එක බලන්න. අපි ගිය පාර අවිලොබ්ගේ බ්ලොග් එක ගැනත් කතා කරපු නිසා මේ ජේසන් රයිට්ගේ ප්‍රතිඋත්තර ටිකත් ගිහිල්ලා බලන්න. ඇස්ට්‍රෝ රයිට් කියන බ්ලොග් එක. මේක තියෙන ඇත්තටම sites.psu.edu/astrorite කියන URL එකට ගිහිල්ලා මේක බලන්න පුළුවන්. අපි ස්ක්‍රීන් එකේ දාන්නම් මේක. එතකොට මතක තියාගන්න මේක ඇත්තරම මේ අපි මේ ගිය පාර පොඩ්කාස්ට් එකේ කියපු තර්කෙම ජේසන් රයිට් තමන්ගේ බ්ලොග් පෝස්ට් එකේ දෙවෙනි පොයින්ට් එක විදිහට කියනවා. ඒ තමයි lots of comments are anomalous. ඒ කියන්නේ මේ කොමන්ට් එකක් කියන්නේ මෙන්න මෙහෙම එකක් කිය. ඒක මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා නීති පනවන්න අපිට හැකියාවක් නැහැ. කොමන්ට් එක හැසිරෙන්නේ කොමන්ට් එක හැසිරෙන විදිහට. ඕනම ඇස්ට්‍රොයිඩ් එකකට තමුන්ට කැමති විදිහට හැසිරෙන්න පූර්ණ නිදහස තියෙනවා. ඒතර අපිට අයිතියක් නැහැ. මේක අස්වාභාවිකයි මේක තමයි ස්වාභාවික කියලා ලේබල් ගහන්න අපිට අයිතියක් නැහැ කියන පොයින්ට් එක බොහොම පැහැදිලිව ජේසන් රයිට් ඉතින් තමුන්ගේ මේක කියලා තියෙනවා. අපි කිව්වම් පිළිගන්නේ නැති මිනිස්සුන්ට පෙන්සිල්වේනියා ස්ටේට් යුනිවර්සිටි එකේ ජේසන් රයිට් කිව්වට පස්සේ පිළිගන්න පුළුවන් මේ කියලා අපි අපේක්ෂා කරමු. ඔයාට එක ප්‍රශ්නයක් අහුව මම හිතන්නේ ඒ තමයි මේ මොකද්ද මොකක් හරි ස්කේල් එකක් ගෙනහුවා. මොකද්ද? ලෝබ් ස්කේල් එක. ලෝබ් ස්කේල් එක. ඒත් එක්කම තව එක වැදගත් දෙයක් දැන් කරනවා. ඒ තමයි මේ අවි ලෝබ්ගේ ස්කේල් එකක් තියෙනවා. සුප්‍රකට ස්කේල් එකක් තියෙනවා. ඒ කියන්නේ සුප්‍රකට කියලාකට එච්චරම සුප්‍රකටක් නෑ. ඒක එයා හදපු ස්කේල් එකක්. මේ අපි කලින් සතියේ කතා කරපු අවිලෝබ් මහත්මයා තමයි. එයා ඇත්තටම මේ හදලා තියෙනවා ඇස්ට්‍රොනොමිකල් ස්කේල් එකක් හදලා තියෙනවා. හරිද? මේක තියෙන්නේ ඇත්තටම ලෝබ් ස්කේල් ක්ලාසිෆිකේෂන් ලෙවල් එක හදලා තියෙන්නේ. ඇත්තටම මේක තියෙන්නේ එයා මේ ඒ කියන්නේ ක්ලාසිෆිකේෂන් එක හදලා තියෙන්නේ ඇස්ට්‍රොනොමිකල් ක්ලාසිෆිකේෂන් of interstellar orbitals කියලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ මම මේක ස්ක්‍රීන් එකේ දාන්නම් මේක බලමු. ඒතර මේ level 0 සිට level 10 දක්වා හරිද? මේකට යන ස්කේල් එක මේක තියෙනවා. එතකොට ඒකට කලර් එකකුත් දීලා තියෙනවා. දැන් level 0 කියන්නේ white. ඒ කියන්නේ ඒක insignificant. මේක කිසිම වැදගත්කමක් නැති දෙයක්. කියන්නේ සාමාන්‍ය ස්වාභාවික තියෙන දේවල් වලින් පැහැදිලි කරන්න පුළුවන්. සරල දේවල්. ඒතර level 1 කියලා කියන්නේ green. ඒ කියන්නේ normal natural variation. ඒ කියන්නේ minor deviations තියෙන්න පුළුවන්. සාමාන්‍ය ආකාශ වස්තුවක තියෙනා වගේ නෙවෙයි පොඩි minor මේක තියෙන්න පුළුවන්. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ level 2 to 4 වෙනකන් yellow, ඊට පස්සේ 5 to 7 වෙනකන් orange, 8 9 10 කියලා කියන්නේ red. එතකොට red කියලා කියන්නේ ඇත්තටම threat. හරිද? threat කියලා කියන්නේ ඇත්තටම alien civilization එකකට clear evidence තියෙනවා කියන එක තමයි ඒකෙන් ඇත්තටම කියන්නේ. ඉතින් මේක scale එක අපි දාන්නම්. එයාගේ scale එකට අනුව මේ 3i atlas එක අයිති වෙන්නේ level 4 කියන එකට. anomaly meeting potential techno signature criteria කියන එක තමයි. ඒ කියන්නේ non gravitational acceleration අනමනම් ඔක්කොම ටික යමෙතනට දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ස්වාභාවික වස්තුවක් වගේ පේනවා. නමුත් මේකේ තියෙන සමහර අස්වාභාවිකතා නිසා
මේක ඇත්තටම මේ ටෙක්නෝ සිග්නේචර් එකක්. එහෙම නැත්නම් මේ කවුරු හරි මේක හැදුවා කියලා කියන්නේ යම්කිසි සලකුණක් තියෙනවාද කියලා බැලිය යුතුයි කියන ස්කේල් එක තමයි. පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න. ඔය කියන්නේ. ඔව්. දැන් එයා කියනවනේ ඇක්සලරේෂන් කතාවක් ගැන. ඔව් ඔව් ඔව්. ඒක නේද එයාගේ අර මේක මෑන් මේඩ් මේ මොකද්ද ඒක තියෙනවා එයා මම හිතන ඇනෝමලිස් එයා 9ක් හෝ 10ක් මට මතක නෑ ඇත්තටම 9ක් හෝ 10ක් එයා ලිස්ට් කරලා තියෙනවා. ඒ 9 හෝ 10 එයා පැහැදිලි කරනවා මේක ඇනෝමලිස්. ඒ කියන්නේ මේ අස්වාභාවිකතා. ඒතර මේවා නිසා මේක ස්වාභාවික ආකාශ වස්තුවක් නෙවෙයි කියලා තමයි කියන්නේ. ඔය සේරටම මේ වෙනකොට බ්‍රයන් කොක්ස්, ජේසන් රයිට් ආදී සමහර විද්‍යාඥයන් වෙනකොට මම හිතන්නේ උත්තර දීලා ඊටාම ඒ කියන්නේ අර තීරණාත්මක ලෙස උත්තර දීලා තියෙනවා. ඒතර තවදුරටත් මම හිතන්නේ අපිට මේ ගැන මේක ඇට්ලස් එක මේ ඒලියන් ලැබිලා පොළොවට බහීද එහෙම මං හිතන්නේ කරදර වෙන්න දෙයක් නැහැ. මං හිතන්නේ බොහොම පැහැදිලිව ජීවක වෙන මෙතන මේ පොඩි කාරණා දෙකක් තියෙනවා. මම හරියට කිව්වා වගේ කියන්නේ සයන්ස් කියන එක පොඩ්ඩක් සෙන්සේෂනලයිස් වුණාට කමක් නැහැ. අනිවාර්යයෙන්ම. ඔව්. මොකද නැත්තම් මේ විද්‍යාව කියන එක සමහර අංශ වෙන බෝරින් නේ. ගොඩක් බෝරින් ඇත්තට. දැන් අපි ගත්තොත් එහෙම දැන් නම්බර් තියරි කියන එක හරිද? එන ඇත්තටම ඒ කියන්නේ බෝරින්. හරිද? හැබැයි ඇත්තටම මගේ පර්සනල් දෙක සමාන නම්බර් තියරි උගන්න ලෙක්චරර්ස්ලා එහෙම වගේ බට බයින්න එපා. හරි. නමුත් ඒක ඇත්තටම ඒ කියන්නේ බොහොම මෑතක් වෙන එකයි මාර බෝරින්. නමුත් ඇත්තටම නම්බර් තියරි එකේ රිවයිවල් එක ආවේ මොකක් නිසාද? ක්‍රිප්ටෝග්‍රැෆි නිසා. ඔව් අනිවාර්යයෙන්ම. ක්‍රිප්ටෝග්‍රැෆි නිසා තමයි ඇත්තටම නම්බර් තියරි එකේ රිවයිවල් එක ආවේ. ඊට පස්සේ මොකද උනේ? නම්බර් තියරි නැතුව බැරුව ගියා. නැතුව බැරි වුණා. ඇත්තටම ක්‍රිප්ටෝග්‍රැෆි ගැන කතා කරනකොට ක්‍රිප්ටෝග්‍රැෆි කියලා කියන්නේ මම හිතන්නේ රෝමන් අධිරාජ්‍ය කාලෙටම එනකන් යන සීසර් සයිෆර් එකේ ඉඳන් පටන් ගත්තම අපි දවසක ඔක වෙන එපිසෝඩ් එකක් කරන්න ඕනේ දෙයක් ඒක. හරි අපි මොකද්ද එනිග්මා විග්නය ගිලා අන්තිමට අපි RSA වෙනකම් අපිට එන්න පුළුවන්. හරි. තව දේවල් කතා කරන්න තියෙනවා අපිට. හරි. ඒකයි ක්වොන්ටම් කම්පියුටිං සම්බන්ධයෙන් කොහොමද කියලා අපි ඊළඟ කතා කරමු. පාපා මේ කියන්නේ විද්‍යාව පොඩ්ඩක් සෙන්සේෂනලයිස් කරාට කමක් නැහැ. අර හොද්දට ලුණු දානවා වගේ තමයි. හැබැයි මෙහෙමයි. අපි හොද්දට ලුණු දානවා මිසක් ලුණු එක ලිපේ තියලා හොදි පොඩ්ඩක් දාන්නේ නැහැ නේ. ඔව් අනිවාර්යයෙන්ම. හරිද? හොද්දට ලුණු දානවා මිසක් ලුණු වලට හොදි දාන්නේ නැහැ නේ. හරි. ඒ නිසා මේ සෙන්සේෂනලයිස් කිරීමේ ප්‍රතිඵල විදිහට බලාපොරොත්තු වෙන මිනිස්සු මේකට ඉන්ට්‍රස්ට් වෙන එක නම් දැන් ඒක හරි. ඒක හරි. දැන් අපි දැන් චුට්ටක් චුට්ටක් අර අර අතිශයෝක්තිය නම් වෙනවා. දැන් චුට්ටක් අපි පැත්තකින් තියලා දැන් පොඩ්ඩක් ආයි පොළොවට එන්න ඕනේ. බයින්න ඕනේ. ඉතින් චමිලා මේ ඒකත් එක්කම අපි හිතමුකෝ දැන් ඇත්තටම ඒලියන් ඉන්වෙෂන් එකක් වුණා නැත්තම් මොකක් හරි ඒලියන්ම වෙන්න ඕනේ නැහැ නිකන් උඩින් ආකාශ වස්තුවක් කඩාපාත් වෙනවා ඇට්ලස් 3 ඇට්ලස් එකම කියලා ගියමුකෝ. කඩාපාත් වෙනවා. ඔව්. මනුෂ්‍ය වර්ගයා විදිහට අපි මේ වගේ ඉවෙන්ට් එකකට කොච්චර විදිහකට සූදානම්ද කොච්චර විදිහකට අපිට ඔරොත්තු දීමේ හැකියාවක් තියනවද මේකට? සූදානම් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. නැහැ. බොහොම පැහැදිලිව කියනවා සූදානම් නැහැ. හරිද? ඒක පැහැදිලිව කියන්න ඕන සූදානම් නැහැ කියලා කියන්නේ දැන් මෙහෙමනේ. ඔය අහන ප්‍රශ්නට ඇත්තටම උත්තරේ දුන්න ඇත්තටම ඒක සයන්ටිස්ට් කෙනෙක් ගැලන්ටායි කියලා. ඒක මට මුල් නම මතක නැහැ. මම ඒගේ ෆොටෝ එකයි මේක නමයි දාන්නම්. ගැලන්ටායි ස්කේල් එකේ ඇත්තටම කියන්නේ ඔන්න ඔය කතාව තමයි. ඒ කියන්නේ කැටස්ට්‍රෝෆ් එකක් ඒවත් මහ භයානක විපත්තියක් අනතුරක් આવොත් එහෙම ඒකෙන් සර්වයිව් වීමේ හැකියාව. හරිද? තමයි ඒකෙන් ඇත්තටම කියන්නේ. එතකොට ඒක හැරියට ඇත්තටම කියනවා නම් ඔය type 1, type 2, type 3 ආදී වශයෙන් type 4 කියලා එහෙම එකක් තියෙනවා. හරිද? ඒ type 5 වෙනකම් ඇත්තටම තියෙනවා. ඒකේ අපි type 1 එක ගත්තොත් එහෙම ඒ කියන්නේ local natural disaster එකක් survive වෙන්න පුළුවන් කියන එක. local natural disaster එකක්. සුනාමියක්, ගිනි කන්දක්, භූමිකම්පාවක් ආදී වශයෙන්. හැබැයි ඒකත් ලොකු එකක්. හරිද? එතකොට type 2 කියලා ඉඳන් කියන්නේ regional or continental disaster එකක්. ඒ කියන්නේ මහද්වීපික ස්කේල් එකේ ඩිසාස්ටර් එකකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්. උදාහරණයක් වශයෙන් අපි ගත්තම දැන් අපි ගත්තොත් එහෙම දැන් උදාහරණයක් විදිහට අපි තුමු දැන් අපි දන්නනේ පැසිෆික් රින් ඔෆ් ෆයර් එක. ඔව් ඔව් ඔව්. පැසිෆික් මුහුද වටේ තියෙන අර ගිනි කඳු ලෝකේ වැඩිපුරම ගිනි කඳු තියෙන ටෙක්ටොනික් ප්ලේට් වැඩාත්ම ඇක්ටිව් ප්ලේට් එක වටේ තියෙන ගිනි කඳු සහ භූමිකම්පා බහුල කලාපය ගමුකෝ. දැන් අපි නිකමට හිතමුකෝ දවසක ওই ප්ලේට් එක දෙකට බැද්දෙන් කඩලා ගියා කියලා වෙනවට කියනවා නේ වෙන්නත් එපා. අපිත් ඉවරයි. ඔව්. යෝසාකි. හරි අපි හිතමු නිකන් පැසිෆික් රින් ඔෆ් ෆයර් එක තියෙන වටේ තියෙන සම්පූර්ණ ඔක්කොම ගිනි කඳු ටිකයි. ඒ වටේ තියෙන අර සැටලයිට් ගිනි කඳු ටික කියන්නේ ජපානයේ ඇතුළු ඒ සම්පූර්ණ ඔක්කොම ටික ඇක්ටිව් වෙලා එහෙම වුණා. එහෙම නැත්නම් අපි තුමු හදිස්සියේ හෙට උදේ නැගිටිනකොට හිමාලය කන්ද ගිනි කන්දක් වෙලා තිබ්බා. හරිද? එහෙම නැත්නම් අපි තුමු දැන් ඔය ත්‍රිකුණාමලයේ කින්නියාවට පල්ලෙහින් පොඩි ප්ලූම් එකක් තියෙනවා කියලා කියනවනේ. ඕක උඩට ඇවිල්ලා ලංකාව ගිනි කන්දක් වුණා. හරි ඒ වගේ දෙයක් වුණොත් මේ රීජන් එකට අපි නැත්නම් ආසියාතික කන්ටිනෙන්ට් එකටම බලපානවා. ඒතර එහෙම එකකින් ගැලවෙන්න පුළුවන් කියන එක තමයි type 2 කියලා කියන්නේ. type 3 කියලා කියන්නේ ඇත්තටම දැන් කියනවා නම් global level disaster කියන එක. උදාහරණයක් වශයෙන් ගත්තම ඔය චික්ස් ලබ් වලට කඩාගෙන වැටිච්ච උල්කාපාතය. මේ ඩයිනෝසෝර්ලා වද වෙලාගේ උල්කාපාතය. එහෙම එකකට අපිට සර්වයිව් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් මෑත උදාහරණයක් ගත්තොත් එහෙම
අපි ඒ ළඟටම ආපු අවස්ථා තියෙන උදාහරණයක්. දැන් අපි ගත්තොත් එහෙම දැන් 1883 ක්‍රැකටෝවා ගිනිකන්ද පුපුරපු අවස්ථාව ඒක ඇත්තටම දැන් කියනවා නෝර්වේ වලට පවා ඒකේ කම්පනය දැනුණා විතරක් නෙවෙයි අවුරුදු ගාණක් යනකම් අහසේ ඒ රතු පාට වර්ණය දකින්න තිබුණා. හරිද? ඒතර ඕක වෙනම ආර්ට් වලට සම්බන්ධයි. මොකද ඔය ක්‍රැකටෝවා ගිනිකන්ද නිසා ඉන්ස්පයර් වෙච්ච ආර්ට්ස් තියෙනවා. සමහර ආටිස්ට්ලා ඉන්නවා ඒගොල්ලෝ ඇත්තට මේක දන්නේ නැහැ තමන් ඉන්ස්පයර් වුණේ මේක හින්දා කියලා. හරිද? එතකොට ඉතින් අපි යන්තම් එතනින් බේරුණා. තා පොඩ්ඩක් එහෙම වුණා නම් එහෙම සමහරට ඒක මේ මහ විශාල අනතුරක් බවට පත් වෙන්න තිබ්බා. ඒකේ අප්ග්‍රේඩඩ් version එක තියෙන උදාහරණයක් වශයෙන් අපි නිකන් හිතුව Yellowstone එක ගියා කියලා. ඔව් 2012 ෆිල්ම් එකේ තිබුණේ. 2012 ෆිල්ම් එකේ තිබුණේ ඇත්තටම ඒතර Yellowstone වගේ එකක්. ඒක ඇත්තටම මේ වෝල්කනෝ එකක් නෙවෙයි සුපර් වෝල්කනෝ එකක්. මොකද ඒක සම්පූර්ණ අර කැල්ඩෙරා එකක් එහෙම් පිටින්ම තියෙන. මොකද අර ගිනිකන්ද කියලා කියන්නේ අර කුරුලායවක තියෙන පොඩි මෙව්ව එක වගේ නිකන්. ඒකේ පල්ලෙහා තියෙනවා මහ විශාල මේ ලාවා මැග්මා කන්දක් තියෙනවා. හරිද? ඒක උඩ තමයි අපි ඉන්නේ. හරිද? ඕක පුපුරලා ගියොත් එහෙම අනිවාර්යෙන් මුළු ලෝකෙටම බලපානවා. obviously. එතකොට එහෙම එකක් වුණොත් එහෙම ඒක ඇවිල්ලා ඇත්තටම කියනවා නම් ඒක අයිති වෙන්නේ ඇත්තටම type 3 civilization එකක් විදිහට. type 4 civilization එකක් කියලා කියන්නේ ඇත්තටම ඒක cosmic එයා සටහන් කරන්නේ cosmic level එකේ ඒවත් එක්ක. cosmic level එකේ ඒවා කියලා කියන්නේ උදාහරණයක් වශයෙන් asteroid වගේ පොඩි ඒවා නෙමෙයි. නිකන් හිතන්නකෝ උදාහරණයක් විදිහට අපි තුමු gamma ray එකක්. gamma ray emission එකක් එහෙම આવොත් එහෙම. හරිද? අපි තුමු දැන් උදාහරණයක් වශයෙන් pulsar එකකින් හරි එහෙම නැත්නම් neutron star එකකින්. හරිද? අපි දන්නවා neutron star එකක් ස්පින් වෙනකොට අති විශාල gamma ray burst එකක් දෙපැත්තට එනවා. ඒතර ඕකක් හදිස්සියේ නිකන් පොළොවට එහෙම හරියට ටාගට් කරලා වැදුනොත් එහෙම වදින්නේ නැහැ. එහෙම තියෙන සම්භාවිතාව අතිශය අඩුයි. වැදුනොත් එහෙම ඉන්න වෙන්නේ නැහැ. ඇත්තටම ඒ කියන්නේ කතා කරන වෙලාවවත් යන්නේ නැහැ. ඒ කියන්නේ විනාඩි ගාණක් ඇතුළත දස්බස් ගාව කතා ඉවරයි. හරිද? ඉතින් එහෙම එකක් එක්ක තමයි මේ type 4 civilization එකක් බැටල් කරන්නේ. ඒගොල්ලන්ට පුළුවන් එහෙම level එකත් එක්ක fight කරන්න සහ ඒවට preventive measures ගන්න පුළුවන්. type 5 කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් ගැලන්ටයින් ස්කේල් එකට අනුව immortal. practically immortal. ඒ කියන්නේ ආයි මුකුත් ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ විශ්වයේ තියෙන කිසිම ශක්තියකට කිසිම උපද්‍රවයකට ඒගොල්ලන්ට හානි කරන්න බෑ කියන එක තමයි පදාර්ථමය හෝ ශක්තිමය වශයෙන්. ශක්තිමය වශයෙන්ුත් කිසිම හානියක් කරන්න බෑ කියන එක තමයි type 5 කියලා කියන්නේ. එතකොට පෘථිවිය එතකොට අපි ඉන්නේ කොතනද කියන එකත් බලා ගන්නවා. අපි දැන් regional level අපිට level 1 පුළුවන්. level 2 පුළුවන්. අපි ඉන්නේ level 2 සහ 3 අතරමැද ගැලන්ටයින් ස්කේල් එකට යනවා. අපිට ඒ කියන්නේ global ප්‍රශ්නයක් આવුත් අපිට manage කරගන්න බෑ. දැන් හොඳ උදාහරණයක් ගන්නකො දැන් climate crisis එක. දැන් මේ කතා කරන මොහොතනකොට අපි දන්නවා දැන් දේශගුණ විපර්යාසයක් වෙලා ඒක අර්බුදයකට ගිහිල්ලා මේ පෘථිවිය මේ කවදාවත් තිබිච්ච නැති විදිහට මීට කලින් මේ සියවස් ගණන් වලින් වෙච්ච සමහර සංසිද්ධි දැන් වෙන්නේ ඇත්තටම දශක වලින්. හරිද? පහුගිය අවුරුදු 5 විතරක් ගත්තොත් එහෙම උෂ්ණත්වයේ වැඩිවීම කියන එක uncontrollable level එකට ගිහිලා තියෙන. ඒ කියන්නේ තවදුරටත් ඒක මේ අපේ mathematical models වලටවත් ඒක අහුවෙන්නේ නැහැ. දැන් අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි. හරිද? ඒතර ඒ නිසා අපි තාම අපිට අපේම වින්න හියම අපි කරගත්ත දේවල් මේවා. අනිවාර්යයෙන්. ෆොසිල් ඉන්ධන පුච්චලා පාලනයකින් තොරව අපි විසින් ඇති කරගත්ත විනාශයවත් අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි නිසා මම හිතන්නේ අපිට type 3 කියලා කියන්න ටිකක් කටක් කරලා කියන්න අමාරුයි. 2.5 වගේවත් කියන්න බැරි. අපි බලමු කොතනද ඒක ෆික් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ තමයි ඇත්තටම ඔය ප්‍රශ්න උත්තරේ. දැන් මම තියාගෙන මේක ඇත්තටම ඉන්ස්පයර් වෙන්නේ අපි ඒක කතා කරනවාද අපි දන්නේ ඒක ඇත්තටම ඉන්ස්පයර් වෙන්නේ කාඩ්ෂෙව් ස්කේල් එකෙන්. කාඩ්ෂෙව් ස්කේල් ඕකේ. කතා කරමු මේක ඇත්තටම කතා කරමු. ඔව් කාඩ්ෂෙව් ස්කේල් එක අද කතා කරනවද එහෙනම්? කතා කරමු කමන්නේ. මම හිතන්නේ කතා කරන එක හොඳයි. අපිට කලින් මෙතන දෙපාරක් තුන්පාරක් ඔය වචන කියපු හින්දානේ. අනිවාර්යයෙන්ම. ඔව් නිකොලයි කාඩ්ෂෙව් කියලා කියන්නේ ඇත්තටම මේ බොහොම මේ මල්ටි ෆැසටඩ් එහෙම නැත්නම් බහුවිධ මේ දක්ෂතා තිබිච්ච මිනිස්සෙක් ඇස්ට්‍රොෆිසිසිස්ට් කෙනෙක් සයන්ටිස්ට් කෙනෙක් ඇස්ට්‍රොනොමර් කෙනෙක් තාරකා විද්‍යාඥයෙක් ඊට අමතරව ගායකයෙක් නළුවෙක් ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිසර් කෙනෙක් ඒ කියන්නේ පරිපාලන නිලධාරියෙක් ආදී වශයෙන් විවිධ සකල විවිධ ශක්්‍යතාවන් තිබිච්ච මිනිස්සෙක් මේ මෑතකදී නැති වුණේ 2019 තමයි නැති වුණේ ඒක ලොකු අභාවයක් ඒක ලොකු පාඩුවක් අතර මේ මිනිස්සගේ සමහර තිබිච්ච ඉමැජිනේටිව් අයිඩියාස් තවදුරටත් අපිට අහන්න සිද්ධ වෙන්නේ නැති එක ගැන. එතකොට මම තියාගෙන අතන මේ කාඩ්ෂෙව් කියලා කියන ඇත්තටම මේ ඒලියන් ටෙක්නොලොජි එහෙම නැත්නම් මේ පිටසක්වල ජීවයේ සොයා යෑමේ ඒ උන්මාදයෙන් පෙරුණ කෙනෙක්. 1962 මේ ඇත්තටම මේ සෙටි ගෲප් එකට සම්බන්ධ වෙලා වැඩ කරන රෂ්‍යාවල 1964 තිබිච්ච මේ එක්තරා කොන්ෆරන්ස් එකකදී තමයි ඇත්තටම මේක මෙයා මේ ඉදිරිපත් කරන්නේ මේ කතන්දරේ. ඒකට හේතුව තමයි ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ ඇමරිකාවෙන් ඇත්තටම තිබුණ ග්‍රීන් බැංක් කොන්ෆරන්ස් කියලා එකක් 1961. හරිද? ඒතර මේ ග්‍රීන් බැංක් කොන්ෆරන්ස් කියලා කියන්නේ ඇත්තටම ඇස්ට්‍රොනොමර්ස්ලාගේ ලොකු කොන්ෆරන්ස් එකක්. එතකොට මේක තිබුණේ ඇත්තටම මේ US වල ග්‍රීන් බැංක් ඔබ්සර්වටරි එකේ තමයි මේක තිබුණේ.
එතකොට මේකට දෙමු මතක තියෙන මේ කතා කරන කාලේ වෙනකොට මේ අර ස්පේස් රේස් එක උණුසුම් දුවන කාලේ හරිද හැමතැනම ඒ කියන්නේ ස්පේස් රේස් එක කියලා කියන්නේ ඒගොල්ලෝ ෆිසිකලිත් කරනවා ටෙලිවිෂන් කියලා කියන ඒවා රේඩියෝ කියලා කියන ඒවා හැමදේම පාවිච්චි කරේ තනිකරම ස්පේස් රේස් එක. මේ තනිකර මේ අර මේ කියන ධනවාදයට එරෙහිව සමාජවාදය. ඔව් ඔව්. හරිද? ඒ කියන්නේ US වලට එරෙහිව රෂ්‍යා මේ සම්පූර්ණ හැමදේම against මේ කාට එකම මේ අර කවුද කාගේද superiority එක කියන්නේ කාගේද මේ කවුද ලොකුම හරිද? ඔයාද ලොකු මන්ද ලොකු කියන සටන තිබිච්ච ලොකුම කාලේ. එතකොට මේකේ මේ 1961 තිබිච්ච මේ කොන්ෆරන්ස් එක එක්ක රෂ්‍යාව වලට ඕනකම තිබුණා තමුන්ට ඊට වඩා ලොකු කොන්ෆරන්ස් එකක් කරන්න. ඒතර ඒ අනුව 1964 මේගොල්ලෝ එවකට තිබිච්ච සෝවියට් ආර්මේනියාවල තව වෙනම කොන්ෆරන්ස් එකක් කරනවා. දෙවන්ත කොන්ෆරන්ස් එකක් කරනවා. ඒක තමයි පළවෙනි සෝවියට් කොන්ෆරන්ස් එක ඒලියන් ඒ කියන්නේ එක්ස්ට්‍රා ටෙරස්ට්‍රියල් ලයිෆ් එක ගැන කරපු පළවෙනි කොන්ෆරන්ස් එක. හරිද? ඒක ඕගනයිස් කරන්නේ මේ මිනිස්සයා. කාඩේෂෙව් තමයි ඕගනයිස් කරන්නේ. එතන මිනිස්සයා බොහොම මේ ඊටාම හම්බල් පේපර් එකක්. ඊටාම මේ බොහොම නිකන් මේ අපි නිකන් මේ ඉච්චර ලොකුවට දැන් අද කතා කරාට මේක මේ පළවෙනි පාරට මේක පබ්ලිෂ් කරනකොට ඒකට නම පවා දාලා තිබුණේ Transmission of Information by Extraterrestrial Civilizations කියලා පේපර් එක අපි මේක දාමු. ඒතර ඒ කියන්නේ මේ පිටසක්වල ශිෂ්ටාචාරයන්ගේ තොරතුරු sannivedanaya ගැන තමයි මේ පේපර් එක දාන්නේ. ඒතර ඒක තමයි මෙයා පළවෙනි පාරට මේ කාඩේෂෙව් ස්කේල් එක කියන එක හඳුන්වා දෙන්නේ. එතකොට කාඩේෂෙව් ස්කේල් එක කියලාකොට මෙයා එතන ඇත්තටම type 1, type 2 සහ type 3 කියලා තුනක් මුලින්ම හඳුන්වා දෙනවා. හරිද? ඒක සරලව කියන්නේ මෙන්න මේක අපි මේ අර mathematical figures මේකේ තියෙන අපි ඒක පොඩ්ඩක් කතා කරන්නේ නැතුව මොකද මේක තව මේක කාල් සේගන්ගේ තව කතන්දර තියෙනවා මිචියෝ කාකු මේකට එකතු කිරීම කරලා තියෙනවා. එතකොට ඔක්කොම කතා කරන්න වෙලාව නැති වෙන නිසා දවස් ගාණක් යනවා ඇත්තටම. නැති නිසා මේකේ සරලව කතා කරොත් එහෙම type 1 කියලා කියන්නේ ඒ type 1 ශිෂ්ටාචාරයක්. පළමු පන්තියේ ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ තමුන් ජීවත් වෙන planet එකේ තියෙන සම්පූර්ණ එනර්ජි එක තමුන්ට ඕන විදිහට හානස් කරන්න පුළුවන් කියන එක. ඕකේ. හරිද? planetary civilization එකක් කියන එක. හරිද? එතකොට ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඒකේ අරමුණ කියලා දාලා තිබුණේ finding rational, technical and linguistic solutions to the problem of communicating with an extraterrestrial civilization that is more advanced than the Earth civilization. ඔන්න හිතා ගන්න. පෘථිවියට වඩා දියුණු පිටසක්වල ජීවයක් සමග sannivedanaya කිරීමේදී සැලකිය යුතු තාක්ෂණික සහ භාෂාවේදීමය කාරණා සම්බන්ධව තමයි මේ කොන්ෆරන්ස් එක තියන්නේ 1961. ඔබට අරයිවල් ෆිල්ම් එක මතක් වෙනවා නම් අරයිවල් ෆිල්ම් එක මතක් කරගත්තා හෙප්ටපොඩ්ස්ලගේ කතාව පොඩ්ඩක් මේකම මතක් කරගත්තට කමක් නැහැ. ඒතර මේකත් එක්ක ඇත්තට මේකට රිටැලියේෂන් එකක් විදිහට එහෙම නැත්නම් මේකට මේ ප්‍රතිචාර ලෙස තමයි 1964 එවකට තිබිච්ච සෝවියට් ආර්මේනියාවේදී කොන්ෆරන්ස් එකක් නැත්නම් කෙලින්ම extraterrestrial civilization ගැන කොන්ෆරන්ස් එකක්. එහෙම නැත්නම් පිටසක්වල ශිෂ්ටාචාරන කොන්ෆරන්ස් එකක් ඕගනයිස් කරන්නේ රෂ්‍යා සෝවියට් රෂ්‍යාව විසින්. ඒතර සෝවියට් රුසියාව මේක ඕගනයිස් කරනකොට මේක ඕගනයිස් කරේ මේ කාඩේෂෙව් කියන මනුස්සයා. එයාත් මේකට පේපර් එකක් දානවා. බොහොම හම්බල් පේපර් එකක් එයා දාන්නේ. ඒක ඇත්තටම මේ අපි දැන් මේ ලොකුට කතා කරාට මේක ඇත්තටම මේ ඒ කාලේ හැරෙට එහෙම ලොකු පිළිගැනීමකට ඒ කාලේ ලක්ුණේ නැහැ. ඇත්තම කරන්න මේක මේ කාල් සේගන් තමයි මේක නැවත ජනප්‍රිය කරලා ගත්තේ. කාල් සේගන් මේ කතාව හොයාගන්නකම් මේක ඉතිහාසයේ පොඩ්ඩ නිකන් අර අහුමුල්ලක තමයි තිබුණේ. හරිද? ඒකදී මෙයා ඇත්තටම 1964 දී මෙයාගේ පබ්ලිකේෂන් එකේ මෙයා කියනවා ඒකේ ටයිටල් එක තියෙන්නේ Transmission of Information by Extraterrestrial Civilizations. පිටසක්වල ශිෂ්ටාචාර විසින් තොරතුරු sannivedanaya කිරීම කියන මාතෘකාවට තමයි මෙයා මේක පේපර් එක දාන්නේ. මේකෙදි මෙයා සියලු පිටසක්වල ශිෂ්ටාචාර තිබෙනවා අපි හිතන හෝ තිබිය හැකි probable and possible civilizations වර්ග දෙකම එයා කැටගරයිස් කරනවා types තුනකට. type 1, type 2, type 3 කියලා පදනම වෙන්නේ එනර්ජි එක. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් අත්‍තරම අපි දන්නවනේ දැන් ඔය මේක පොඩි කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ කාඩේෂෙව් ඇත්තරම අලයින් වෙන්නේ අර හැමිල්ටෝනියන් ෆිසික්ස් එක්ක. ඒ කියන්නේ එනර්ජි සෙන්ට්‍රික් ෆිසික්ස් එක්ක තමයි මෙයා අලයින් වෙන්නේ. එතකොට මෙයාගේ සම්පූර්ණ මේ පදනම උනේ යම්කිසි ශිෂ්ටාචාරයක දියුණු නොදියුණු භාවයේ මනින්න ඕනේ ශක්තිය. ඕකේ. මොකද ශිෂ්ටාචාරයක් දියුණු වෙන්න අපේ එනර්ජි කන්සම්ප්ෂන් එක වැඩි වෙනවා. අද වෙනකොට සත්‍යයක්. පැහැදිලිවම සත්‍යයක් විදිහට දැනගන්න. උදාහරණයක් වශයෙන් දැන් අපි සාමාන්‍යයෙන් සත්තු ගත්තම සත්තුන්ගේ එනර්ජි කන්සම්ප්ෂන් එකක් කියලා එකක් ඉතාලම අඩුයි. හරිද? නමුත් අපි ගත්තොත් එහෙම අපි දියුණු වෙන්න අපිට වැඩියෙන් බල ශක්තිය ඕන වෙනවා. හරිද? ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට අති විශාල බල ශක්තියක් ඕන වෙනවා. පොඩි උදාහරණයක් දෙන්නම් ආපස්සට ගිහිල්ලා දේශපාලනික අපි 2022 පෝලිං වල හිටියේ තේ බල ශක්තිය අර්බුදයක්. අනිවාර්යෙන්. ඒකද බල ශක්තිය කියන එක
ඒක පවා දේශපාලනිකයි හරිද මොකද දේශපාලනිකයි අනිවාර්යයෙන්ම. මොකද මතක තියාගන්න දැන් අපිට ඕනනම් කියන්න පුළුවන් උදාහරණයක් විදිහට දැන් ඊශ්‍රායලයේ රටක් පවතින්නෙම ලෝක බලශක්තිය අවශ්‍යතාවන් නිසා කියලා. අනිවාර්යයෙන්ම. හරිද අපිට එහෙමත් කියන්න පුළුවන් මොකද මේ සියලු කතන්දර තීරණය වෙන්නේ අපිට පුච්චන්න කොච්චර තෙල් හම්බ වෙනවද කියන එක මතක මට මතක නැහැ. මේ ෆිල්ම් එක නම් එක්තරා ෆිල්ම් එකක තියෙනවා. ඒ තෙල් සමාගමක අධිපතියා මේ අර ලොකු ප්‍රසන්ටේෂන් එකක් අවසානයේ දැන් කියනවා කුණහරුපෙන් බැනලා මේ කරුණාකරලා මගේ කාලේ කන්න එපා. මං කරදර වෙන්නේ එක කාරණයක් ගැන විතරයි. ඒ තමයි බොර තෙල් බැරල් එක මිල $76යි 88යි අතර තියෙන්න ඕනේ. එච්චරයි. මට ඔය මොකුත් අදාළ නැහැ කියලා. හරිද? ඒ වගේ මේ අපේ ශිෂ්ටාචාරය කියන එක අතිශයින්ම අවියෝජනීය ලෙස බලශක්ති පරිභෝජනයට සම්බන්ධයි. ඒතර ටයිප් 1 කියලා කියන්නේ මොකද්ද? ටයිප් 1 කියලා කියන්නේ යම්කිසි ශිෂ්ටාචාරයකට පුළුවන් නම් තමුන් ජීවත් වෙන සමස්ත ග්‍රහලෝකයේම එනර්ජි අවුට්පුට් එක හානස් කරන්න පරිභෝජනයට ගන්න පුළුවන් නම් ඒක ටයිප් 1. ටයිප් 2 කියලා කියන්නේ යම්කිසි ශිෂ්ටාචාරයක් ඉන්නවා නම් තමන් ජීවත් වෙන සෞරග්‍රහ මණ්ඩලයේ හෝ නැත්නම් ප්ලැනටරි සිස්ටම් එකේ අපේ ඒක මේ පාඨකෙක් මම හිතන අපේ කලින් වීඩියෝ එකක් නිවැරදි කරලා තිබුණා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙම පාඨක ඉන්න එක ගැන අපි අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මම ගිය පාර එපිසෝඩ් එකේදී ජීවක මේ සැරින්සරේ පාවිච්චි කරා මේ පිටසක්වල සෞරග්‍රහ මණ්ඩල කියන වචනේ. ඇත්තට මේක නිවැරදි නැහැ. අපි ඇත්තටම කියනවා ප්ලැනටරි සිස්ටම් නැත්නම් මේ ඒක තමයි හරි වචනේ. මොකද සෞරග්‍රහ මණ්ඩලේ සූර්යයෙක් ඉන්නේ පැයි. සූර්යයා ඉන්නේ මෙහි විතරනේ. මෙහි විතරයි. අනිත් ඒවාට තාරකානේ. ඒ නිසා ඒක ඊටම නිවැරදි අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. හරි. එතකොට ඒ වෙන ප්ලැනටරි සිස්ටම්ස් ගත්තට පස්සේ ඒ ප්ලැනටරි සිස්ටම්ස් වල ගොඩක් වෙලාවට තියෙන එක්කෝ එක තාරකාවක්. එහෙම නැත්නම් විශ්වයේ ගොඩක් වෙලාවට තියෙන බයිනරි ස්ටාර්ස්. එහෙම නැත්නම් ද්විත්ව තාරකා තමයි තියෙන්නේ. ඒතර යම්කිසි ඒලියන් සිවිලයිසේෂන් එකකට පුළුවන් නම් ඒලියන් ශිෂ්ටාචාරයකට පුළුවන් නම් තමුන් ජීවත් වෙන ප්ලැනටරි සිස්ටම් එකේ තියෙන මොකක් හරි ඒ ප්‍රධාන ශක්ති ප්‍රභවය. ඒක තරුවක් වෙන්න පුළුවන්, ද්විත්ව තරුවක් වෙන්න පුළුවන්. ඒකේ එනර්ජි අවුට්පුට් එක සම්පූර්ණයෙන් ගන්න පුළුවන් නම් ටයිප් 2. ටයිප් 3 කියලා කියන්නේ තමුන් ජීවත් වෙන සමස්ත ගැලැක්සි එකම. පොඩ්ඩක් නවත්තන්න ටයිප් 2 එකේ පොඩ්ඩක් නවතිමු. ටයිප් 2 එකේදීත් අපිට ඩයිසන් ස්පියර්ස් අන්න හරි. හරියටම හරි. ටයිප් 2 එකේ තමයි අපි ඩයිසන් ස්පියර් එක ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඩයිසන් ස්පියර් කියලා කියන්නේ ඇත්තටම අපිට සූර්යයාගේ තියෙන සමස්ත ශක්තියම අපිට පෘථිවියේදී ඇබ්සෝබ් කරගන්න බෑනේ. හරිද? ඒකට හේතුව තමයි සූර්යයා තියෙන එහෙ අපේ සූර්ය පැනල සෝලාර් පැනල්ස් තියෙන්නේ මෙහෙ. සොලියුෂන් එක මොකද්ද? අපි සෝලාර් පැනල් එක මෙහෙන් එහෙට ගෙනියනවා. ඒ කියන්නේ සෝලාර් පැනල් එක ගහන්නේ පෘථිවිය මත නෙමෙයි. සූර්යයා වට කරලා තමයි සෝලාර් පැනල්ස් ටික ගහන්නේ. දැන් මෙතන අති විශාල ප්‍රශ්න ගොඩක් එනවා. දැන් ඔය සෝලාර් ෆ්ලෑර්ස් එනවා. හරි සෝලාර් ට්‍රෙමර්ස් එනවා. ඒතර මේවටත් අපි උත්තර දෙන්න ඕනේ. ඒතර ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් ඇත්තටම සරලව කතන්දරේ අපි තවදුරටත් ඉරේලිය වැටෙන්නේ නැහැ කියන එක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතනදී. ටයිප් 2 එකට ගියාට පස්සේ අපිට තවදුරටත් ඉර පායනවද නැද්ද කියන එක අපිට තවදුරටත් අදාළ වෙන්නෙම නැහැ. මොකද එතකොට අපි කතා කරන්නේ අපි මේ පෘථිවිය මත තියෙන සම්පූර්ණ ශක්තිය පරිභෝජනය කරලා ඉවර වෙලා තමයි අපි සූර්යයා ළඟට යන්නේ. මට ඔය ටයිසන් ස්පියර් ඉස්සරලම හම්බෙන්නේ ස්ටාර් ට්‍රෙක් වලදී. ස්ටාර් ට්‍රෙක් වලදී අනිවාර්යයෙන්. ස්ටාර් ට්‍රෙක් වල ඒගොල්ලෝ ලස්සන يعني මම මේ කතා කරන්නේ 2000ට කලින් කාලේ කරපු ටීවී නිර්මාණයක් ගැන ලස්සනට අවුරුදු 25කට කලින් 25කට කලින් කරපු එකක්. ඒක දැක්කහම පාසල යන දරුවෙක් විදිහට මට ඒක ඔළුවට වැදුනා. මයින්ඩ් බ්ලෝයින්. අර වා කිව්වා වගේ හොද්දට ලුණු ටිකක් දැම්මා යා. ඔව්. අනිවාර්යයෙන් ලුණු ටිකක් දාලා තියෙනවා. ජීන් රොටන්බරි හොද්දට ලුණු ටිකක් දැම්මා. ඉතින් මම හිතන්නේ ඕක ජමීරට පුළුවන් තව ටිකක් රස කරලා කියන්න අපේ පාඨකයන්ට ඔළුවට යන්නම. අපි ඒකත් ගමු. මේක ඇත්තටම කියනවා මේ කතන්දරේ මතක තියාගන්න මේකේ මේ කාඩිෂෙව් ස්කේල් එක කියන එක ඇත්තටම දැන් කියනවා නම් ඒ කාලේ හැරෙට මාර නවල් කන්සෙප්ට් එකක්. හරිද? මේකේ තව වැදගත් කාරණයක් තියෙනවා මේ කවුද ජීවක අපි 1964 මේක ඉදිරිපත් කළාට මේකේ ඇත්තටම මේ අති විශාල ලෙස නිකන් මේ ටෝකබල් මාතෘකාවක් බවට පත් වෙලා නිකන් මේ වෛරල් ගියේ නෑ දැන් ඒ කාලේ. හරිද? ඇත්තටම මේක වෛරල් යන්නේ ඊට අවුරුදු 10කට විතර 9කට 10කට පස්සේ කාල් සේගන් පේල් බ්ලූ ඩොට් එක ලියපු කාල් සේගන්. හරිද? කාල් සේගන් 1973 දී කාඩෂෙව්ගේ මේ ඒලියන් සිවිලයිසේෂන්ස් ගැන කතා කරපු ඒ කරපු පර්යේෂණ ටික එයාගේ අතට හම්බ වෙනවා. එතකොට එයා බොහොම පැහැදිලිව එක දෙයක් තෝරගන්නවා. ඒ තමයි කියන්නේ කාඩෂෙව්ට ඒ කාලේ කරගන්න බැරි වෙච්ච සමහර කාරණා කාල් සේගන් සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් කාඩෂෙව්ගේ ඔරිජිනල් ස්කේල් එක ගත්තට පස්සේ ඒකේ තියෙන ඕඩර්ස් ඔෆ් මැග්නිටියුඩ් අපි දැන් කරා දැන් 10 අපි ගත්තොත් 10 6 කියලා කියන්නේ මිලියනේනේ. 10 9 කියලා කියන්නේ බිලියනය. හරි එහෙමම අපි යනකොට
ඒතර මේක 10 වතාවක් කියන්නේ 1000 වගේ 10 වතාවක් තමයි මිලියනය කියන්නේ. ඒ වගේ 10 වතාවක් තමයි බිලියනය. ඒ වගේ 10 වතාවක් ට්‍රිලියනය ආදී වශයෙන්. ඒතර මේ orders of magnitude ගත්තම මේ සමහර ඒවා separate වෙන orders of magnitude 20 වගේ ස්කේල් එකකින්. ඒතර ඒ වගේ එකක් ගත්තම හරි අමාරුයි ගණනුදු කරන්න. සහ මේකට mathematical basis එකක් හරියට දාගන්න විදියක් නැතුව තිබුණා. ඒතර කාල් සේගන් මොකද කරන්නේ 1973 දී මේකට සංශෝධනයක් ගෙනල්ලා mathematical සමීකරණයක් ගණිතමය සමීකරණයක් ගේනවා. ඒ තමයි k නැත්නම් කාඩෂෙව් නම්බර් නැත්නම් කාඩෂෙව් ඉන්ඩෙක්ස් කියන එක k සමානයි w-6 වල log එක බෙදීම 10. හරිද? මොකද්ද w කියලා කියන්නේ? w කියලා කියන්නේ ඕනම ශිෂ්ටාචාරයක් විසින් පරිභෝජනය කරන සමස්ත බලශක්තියේ ප්‍රමාණය වොට් වලින් ගත්තම. අපි ඒක log එක ගන්නවා. log එක අරගෙන එකෙන් 6ක් අඩු කරනවා. log එකෙන් 6ක් අඩු කරනවා කියලා කියන්නේ ඒක මිලියන වලට කන්වර්ට් කරනවා කියන එක. කන්වර්ට් කරලා ඒක 10න් බෙදුවම තමයි අපිට ඇත්තටම k නම්බර් එක එහෙම නැත්නම් කාඩෂෙව් නම්බර් එක හම් වෙනවා කියලා කියන්නේ. මෙතන දැන් උදාහරණයක් වශයෙන් ගත්තා අපි ගත්තොත් එහෙම දැන් මේකට අනුව අපි ගත්තොත් එහෙම අපි තුමු යම්කිසි ශිෂ්ටාචාරයක සමස්ත පවර් අවුට්පුට් එක වොට් මිලියනයයි කියන්නකෝ. මෙතන වොට් මිලියනයයි කියන්නේ 10 පවර් අවුට්පුට් එකද පවර් කන්සම්ප්ෂන් සෝරි පවර් කන්සම්ප්ෂන් එක. ඒතර 10 6 වෙනි බලයනේ. 10 6 වෙනි බලේ log එක ගත්තම කීයද? 10 6 වෙනි බලේ log එක ගත්තට පස්සේ 6යි. ඒතර 6 - 6 කියන්නේ 0 0 බෙදීම මේ බිඳුව බෙදීම 10 කියලා කියන බිඳුව. ඒතර k නම්බර් එක බිඳුවයි. ඒතර යම්කිසි ශිෂ්ටාචාරයක සම්පූර්ණ එනර්ජි කන්සම්ප්ෂන් එක වොට් මිලියනයයි නම් හරිද? අපි ඒක සලකන්නේ 0 විදියට. එතකොට හිතන්න වැරදිලා හරි මේක අපි තුමු 7 කියලා හිතන්නකෝ. ඒ කියන්නේ අපි තුමු මිලියන 10යි කියලා වොට් මිලියන 10යි කියලා. ඒතර මේක type 1 වෙනවා. ආදි වශයෙන් මේක මේක ටිකක් ආසන්න වශයෙන් කෙනෙකුට මේකේ පොඩි සමරූපීතාවක් දකින්න පුළුවන් රික්ටර් ස්කේල් එකත් එක්ක. භූමිකම්පා මයින. රික්ටර් ස්කේල් එක කියන්නේ මොකද? භූමියේ චලනය ගත්තම භූමියේ චලනය මයික්‍රෝමීටර වලින් අරගෙන ඒකේ log අගය තමයි ගණන් කරන්නේ. ඒතර දැන් අපි ගත්තොත් රික්ටර් ස්කේල් එකේ 5ට වැඩිය 6 10 ගුණයක් ප්‍රබලයි. 6ට වැඩිය 7 10 ගුණයක් ප්‍රබලයි ආදි වශයෙන්. එතකොට දැන් මේකට අනුව අපි ඇත්තටම මේ කාල් සේගන්ගේ ඉක්වේෂන් එකට අනුව අපි සාමාන්‍යයෙන් තාම ඉන්නේ k නම්බර් එක 0.7 විතර වගේ. හරිද? ඒතර මතක තියාගන්න මේකෙන් අදහස් කරන්නේ නැහැ මේක ගොඩක් කටි වැරදිද කියනවා. හරිද? අපේ k නම්බර් එක නැත්තම් මේ කාඩෂෙව් ඉන්ඩෙක්ස් එක 0.7 කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ පෘථිවියේ සමස්ත එනර්ජි අවුට්පුට් එකෙන් 70%ක් අපි පරිභෝජනය කරනවා කියන එක නෙමෙයි. මේ කතා කරන්නේ log වලින්. හරිද? මේ ලඝු ගණක වලින් කතා කරන්නේ. එතකොට ඒ අනුව අපි දැන් ඇත්තටම ගත්තම තාම ඉන්නේ පෘථිවියේ සමස්ත එනර්ජි කන්සම්ප්ෂන් එක මානවයා තාම ඉන්නේ 14 15 ස්කේල් එකේ. හරිද? මේක log ස්කේල් එකක් නේ. ඒතර log ස්කේල් එක අනුව ගත්තම මතක තියාගන්න අපි තාම ඉන්නේ type 1 එකට ගොඩක් පහළ. හරිද? එතකොට type 2 වෙන්න අපිට තව අතිශය විශාල දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපි සමස්ත පෘථිවියේම තියෙන සමස්ත ශක්ති ප්‍රතිදානය අවුට්පුට් එක එනර්ජි අවුට්පුට් එක අරගෙන ඒක මදි වෙලා අපි සූර්යයා ළඟටත් යන්න ඕනේ. එතකොට තමයි type 2 වෙන්නේ. type 3 වෙන්න සූර්යයා විතරක් නෙවෙයි අපි සම්පූර්ණ ගැලැක්සි එකටම අපේ මුළු ක්ෂීරපත මන්දාකිනියම තියෙන එනර්ජි අවුට්පුට් එක අපේ වසංගයට ගන්න ඕනේ. ඒක තමයි කාඩෂෙව් ස්කේල් එක කියලා කියන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් ඔය කාඩෂෙව් ස්කේල් එක කියලා අපි මේ වර්තමානයේ පාවිච්චි කරන්නේ කාඩෂෙව් කියලා කිව්වට කාඩෂෙව්ම නෙවෙයි. ඒ කාඩෂෙව් ස්කේල් එකට කාල් සේගන්ගේ කරෙක්ෂන් එකත් එක තමයි මේ පාවිච්චි කරන්නේ. ඉතින් චබිර දැන් අපි දැන් k නම්බර් එක ගැහුවා. ඒ ටික ඔක්කොම ටික ගැහුවා. දැන් ඕකේ තේරුම වෙන්නේ අපි දැන් මේ එනර්ජි එක පාවිච්චි කරලා පුළුවන් තරම් අපි දැන් කියන විදිහට පරිභෝජනය වැඩි කරගන්නවා කියලා කියන එක විතරම. දැන් තව තියෙනවා නේද මේ විද්‍යාවේ අපි යනවා අනිත් පැත්තට. ඒ කියන්නේ අනිත් පැත්තට කියන්නේ අපි යනවා ගිහිල්ලා මයික්‍රොස්කෝපික් නැනෝ ඒ වගේ පරමාණු කණුක ලෙවල් එකකටම යනවා. ඒ පැත්ත එතකොට ඔකට කැල්කියුලේට් වෙන්නේ නැද්ද? ඒක ඒ කැල්කියුලේෂන් එක දියුණුවට ගෙනෙන්නේ නැද්ද? දෙපැත්තක් තියෙනවා. හොඳ ඔක thank you ගහපු එකට දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ කාඩෂෙව් ස්කේල් එක විතරක් ප්‍රමාණවත් කියලා කියන කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ලන්ට අනුව ඔය අපි කියපු දැන් ඔය කියන්නේ දැන් අපි ඇහැට පේන මට්ටම ඊට පස්සේ අපි දැන් ඔය බැක්ටීරියා වෛරස් එහෙම පේන මයික්‍රොස්කෝපික් ලෙවල් එක ඊට පල්ලෙහා ගියට පස්සේ අපිට ඇත්තටම පේන මොලකියුලර් ලෙවල් එක මොලකියුලර් අණුක මට්ටම පල්ලෙහාට ගියන් පරමාණුක මට්ටම ඊට පල්ලෙහාට ගියට පස්සේ උපපරමාණුක නැත්තම් සබ් ඇටොමික් ලෙවල් එක ඊට පස්සේ ක්වොන්ටම් ලෙවල් එකට අපිට වෙනකන් යන ඒකත් අර එනර්ජි එකටම දාන්න පුළුවන් කියලා කියන කට්ටිය ඉන්නවා. මොකද අතන්ට යන නම් මේක ඕන කියලා කියන කට්ටිය ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට අනුව ආයි අමුතුවෙන් ස්කේල් එකක් ඕනේ නැහැ මේකට. තව සමහර කට්ටිය ඉන්නවා නෑ ඒක වෙනස්. ඒ කියන්නේ අපිට ගිහිල්ලා ඉරාල්ලන්න හඳාල්ලන්න පුළුවන් වීමයි පරමාණු මැනිපියුලේට් කරන්න පුළුවන් වීමයි කියන්නේ දෙකක්. ඒ දෙකේ ශක්තියතාව එකටම ඉන්න බෑ කියන කට්ටියකුත් ඉන්නවා.
හරිද? එතකොට ඒගොල්ලන්ට අනුව දැන් එක ප්‍රොමෝටර් කෙනෙක් තමයි උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එමු සසෙක්ස් යුනිවර්සිටි එකේ ජෝන් ඩී බැරෝ හරිද? ඒතර එයාගේ නමින් තියෙනවා බැරෝ ස්කේල් එකක් තියෙනවා. හරිද? එතකොට බැරෝ ස්කේල් එකේ කියන්නේ ওই කතාව තමයි. මොකද එයා හඳුන්වා දෙනවා ඇන්ටි කාඩ්ෂෙව් ස්කේල් එකක්. හරිද? ඒකත් එක්ක මෙතන මේ තව තියෙනවා මේ බැරෝගේ තව කතාවක් තියෙන එකත් කියන්න ඕන. දැන් මොකද්ද? කාඩ්ෂෙව් සහ කාල් සේගන් කතා කරේ ටයිප් 3 විතරනේ. එතකොට මේ බැරෝ ඇත්තටම ජෝන් ඩී බැරෝ මේකට සජෙස්ට් කරන තව ලෙවල්ස් 3ක් උඩට සජෙස්ට් කරනවා. ලෙවල් 4 5 6 කියලා. හරිද? එතකොට ලෙවල් 3 කියලා කියන්නේ අපි ඉන්න හෝම් ගැලැක්සි එකනේ. හරිද? එතකොට ලෙවල් 4 කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් ලෝකල් ගෲප් එක. නැත්නම් අපි ඉන්න ගැලැක්සි ගෲප් එක. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තම දැන් අපි ඉන්න ගෲප් එකේ ඉන්නවා ගැලැක්සි දෙකක්. අපි මේ අවට ගැලැක්ටික් නේබර්හුඩ් එකේ ඉන්නවා. එකක් තමයි අපේ ක්ෂීරපත මන්දාකිනිය මිල්කි වේ එක. හරිද? අනිත් එක තමයි මිල්කි වේ එක. අනිත් එක තමයි ඇන්ඩ්‍රොමීඩා. හරිද? එතකොට මේ දෙක ඇත්තට අපි දන්නවා දැන් වෙනකොට ඇන්ඩ්‍රොමීඩා සහ මිල්කි වේ එහෙම නැත්නම් ක්ෂීරපතය සහ ඇන්ඩ්‍රොමීඩා ඉන්නේ කොලිෂන් කෝස් එකක. මේ දෙක හැප්පෙන්න නියමිතයි. හරිද? අවුරුදු බිලියන ගානකින් මේ දෙක හැප්පෙනවා. හැප්පිලා මර්ජ් වෙනවා. මර්ජ් වෙලා එක ගැලැක්සියක් බවට පත් වෙනවා මිල්ක් ඩ්‍රොමීඩා කියලා. ඒතර එතනින් එහාට මිල්කි වේ සහ ඇන්ඩ්‍රොමීඩා කියලා ගැලැක්සි දෙකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර ඉතුරුනේ මිල්ක් ඩ්‍රොමීඩා විතරයි. බට් ඒක තව සෑහෙන කාලයකින් එක. නමුත් ඔය ලෙවල් 4 කියලා හඳුන්වන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ ගැලැක්සි ගෲප් එක, ලෝකල් ගැලැක්සි ගෲප් එක. ඊට පස්සේ ලෙවල් 5 කියලා කියන්නේ ගැලැක්සි ක්ලස්ටර්ස්. මොකද මේ ගැලැක්සිස් ගොඩක් ඒවා ගොඩක් වෙලාවට මේ මන්දාකිනි පවා එක ගෲප් එකක් විදිහට ක්ලස්ටර්ස් විදිහට තමයි ඕගනයිස් වෙලා තියෙන්නේ. ඒ ක්ලස්ටර්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියන එක තමයි ඇත්තටම ලෙවල් 5 කියලා කියන්නේ. ඊට පස්සේ ආයෙ තියෙනවා ලෙවල් 6 කියලා එකක් තියෙනවා. ලෙවල් 6 වලදී අපි කතා කරන්නේ සුපර් ක්ලස්ටර්ස් කියලා. උදාහරණයක් වශයෙන් ලැනියකයා කියලා කියන්නේ සුපර් ක්ලස්ටර් කියලා කියන්නේ අපිට මෙතෙක් අපි ගෲප් එකක් වශයෙන් දන්න ලොකුම සුපර් ක්ලස්ටර්. ඒ කියන්නේ මේ ඇන්ඩ්‍රොමීඩා සහ මිල්කි වේ එක විතරක් නෙවෙයි. අපේ තව මේ අපේ අවට තියෙන මේ මන්දාගෙන අති විශාල ප්‍රමාණයක් එක්ක හැදිච්ච මහ විශාල ලොකුම ස්ට්‍රක්චර් එක අපි දන්න දැනට ලැනියකයා. ඒතර ඒ ලෙවල් එක කියලා කියන්නේ ඇත්තටම ලෙවල් 6 කියන එක. ඒක බැරෝගේ එක්ස්ටෙන්ෂන් එක කාඩ්ෂෙව් ස්කේල් එකට. ඒ එක්කම එයා අනිත් පැත්තට හඳුනනද ඔයාව ප්‍රශ්න උත්තරේ. ඇන්ටි කාඩ්ෂෙව් ස්කේල් එක අනිත් පැත්තට. ඒ කියන්නේ මයිනස් ස්කේල් එක. ඒතර -1 කියලා කියන්නේ අපිට අපේ ස්කේල් එකේ වස්තු කන්ට්‍රෝල් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තා මේ මේස, පුටු, ගෙවල්, ඒ කියන්නේ මිනිසාගේ පරිමාණයේ තියෙන දේවල් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඕනම සිවිලයිසේෂන් එකට තමුන්ගේ ඉන්න ඒ බුද්ධිමත් ජීවීන්ගේ පරිමාණය හෝ ඒ වගේ 10 ගුණයක් ලොකු 10 ගුණයක් පොඩි ඒවා කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඒක තමයි -1 කියලා කියන්නේ. up to 10 times low මේ up to ඒ කියන්නේ 10 to thousands of times smaller කියන එක. type 2 කියලා ඉතින් කියන්නේ ජාන මට්ටමට. ජාන කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඇත්තටම type 2. ඒතර කියන්නේ ජාන කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ජීන් මැනිපියුලේෂන් කරන්න පුළුවන් නම් ට්‍රාන්ස්ජෙනික්ස් කරන්න පුළුවන් නම් අපි type -2 qualified කියන එක තමයි ඒක තේරුම. ඒතර දැනටත් අපි ඒක එතන ඉන්නවා. දැනට අපි එතන ඉන්නවා. ඊළඟට type 3 -3 කියලා දැන් ඇත්තටම දැන් කියන්නේ එතනින් එහාට ගිහිල්ලා අපිට පුළුවන් ද මොලිකියුලර් මැනිපියුලේෂන් එකක් කරන්න. ඒ කියන්නේ දැනට ස්වභාවයේ හම්බ නොවන මොලිකියුල්ස් අපිට හදන්න පුළුවන්ද? පුළුවන්. හදලා තියෙනවනේ අපි ඇත්තටම. අපි ඕන තරම් හදලා තියෙනවා. ඒතර නිසා අපි -3 qualified. ඒතර ඒල මොලිකියුලර් ස්කේල් එක. ඊට පස්සේ තියෙනවා ඇත්තටම දැන් කියනවා නම් -4 කියලා දැන් කියන නැනෝ ස්කේල් එක. ඒ කියන්නේ ස්වභාවයේ හම්බ නොවන ඇටම්ස් ඇටොමික් ස්කේල් එක අපිට මැනිපියුලේට් කරන්න පුළුවන්ද කියන එක. මෙතන දෙපැත්තක් තියෙනවා. සමහරු කෙනා පුළුවන් සමහරු කෙනා බෑ කියලා. උදාහරණයක් වශයෙන් අපි සමහර මේ ආවර්තිතාව වගුවේ තියෙන සමහර මූලද්‍රව්‍ය තියෙනවා. ඒවා ස්වාභාවිකව හම්බෙන්නේ නැහැ. අපි තමයි නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තම සමහර මූලද්‍රව්‍ය තියෙනවා කැලිෆෝනියම් වගේ ඒවා අපි නිර්මාණය කරපුවා. හරිද? එතකොට ඒක -4. හරි සමහරු කියනවා නෑ එහෙම බෑ. වා එතන ගිහලා තව නැනෝ ටෙක්නොලොජි අන්ලොක් කරන්න ඕන කියලා. එතකොට තමයි ඔය ඇත්තටම -4 වෙන්නේ කියලා. ආයෙ තියෙනවා -5 ඊට පල්ලෙහා අපිට ගිහිල්ලා නැස්ටියෙන් ඇතුළට ගිහිල්ලා සබ්ඇටොමික් ලෙවල් එක මැනිපියුලේට් කරන්න පුළුවන්ද? නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන ආදී වශයෙන් මැනිපියුලේට් කරන්න පුළුවන්ද කියන එක. ඊළඟට තියෙනවා 6 කියලා දැන් කියන්නේ ඇත්තටම දැන් කියනවා නම් අපේ තියෙන බේසික් බිල්ඩින් බ්ලොක්ස්. එහෙම නැත්නම් අපි දැන් කියන ඔය quarks level එකට යන්න පුළුවන්ද කියන එක තමයි ඇත්තටම -6 කියලා කියන්නේ. ඒතර අපිට තාම ඇත්තටම quarks and leptons manipulate කරන්න පුළුවන් තරමට අපි ඇවිල්ලා නැහැ. නමුත් අපි minus scale එකේ සෑහෙන තරම් දුරට ඇවිල්ලා තියෙනවා කියන එක මම හිතන්නේ පැහැදිලි. ඒක හරි. දැන් quarks and leptons level එකට ගියාම සමහර physicists ලා ඒවා තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ නේද? ඔව් දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම දැන් ඕක තමයි ඕකේ තියෙන තහන ඩිබේට්ස් මහ ගොඩක් ඉඳන් තියෙනවා. හරි. නිකන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේකේ නිකන් ඔයාලට කිව්වොත් එහෙම මේ
දැන් කොටිම වෙන එකක් තියා දැන් ඔය සමහර පාටිකල්ස් තියෙනවා කියලාවත් අතරම විශ්වාස කරන්නේ නැති කට්ටිය ඉන්නවනේ. දැන් ඒ කියන්නේ මියෝන් එක මුලින්ම හඳුනා දීපු කාලේ ඒක හොයාගත්තයි කියපු කාලේ ඇත්තටම සෑහෙන කාලයක් ගියා ඒක කන්වින්ස් කරන්න. ඒ කියන්නේ පොසිට්‍රෝන් පවා කන්ට්‍රෝවර්ෂල් විදිහට තමයි එළියට ආවේ. හරිද? ඉතින් ඒ නිසා මම කියන්නේ ඕක යම් මේවා තියෙන පුළුවන්. නමුත් බේසිකලි ගත්තට පස්සේ අපිට ඕන කියන වාට කාඩියෝ ස්කේල් එක මදි නම් හරිද? වාට ඒක මදි නම් වාට බැරෝ ස්කේල් එකකුත් තියෙනවා. ඒක තියෙන මයික්‍රෝ ඩිමෙන්ෂනල්. ඒ කියන්නේ අපි වඩා ලොකු තැන් වලට යනවා වුණාට වඩා පොඩි මයික්‍රෝ ස්කේල් එකට යනවා කියන එක තමයි ඇත්තටම එතන තියෙන්නේ. මේක ඇත්තටම මෙයාගේ පොතක් තියෙනවා, බැරෝගේ පොතක් තියෙනවා. මට මේක හොයාගන්න බැරුව ඉන්නේ පොතේ PDF එකක්. මේ ඒක තියෙනවා මේ in impossibility the limits of science and the science of limits කියලා. පොතක් තියෙන පුළුවන් නම් මේක මම මේක පුළුවන් නම් ෆොටෝ එක හොයලා දාන්නම්. මේ ඒ පොතේ ඇත්තට මෙයා මේක ඒ රේන්ජ් එක තව එක්ස්පෑන්ඩ් කරලා මේක තව ලොකුට විස්තර කරනවා. මෙහෙම ඒක නැගිටිය ඇත්තට මෙයා තව එහාට ගිහිල්ලා B omega level එකකුත් තියෙන B omega කියලා කියන්නේ ස්පේස් ටයිම් එක පවා මැනිපියුලේට් කරන්න පුළුවන් කියන්නේ. ඒ ලෙවල් එකට ගියොත් එහෙම අපි කාඩියෝ ස්කේල් එකේ උඩට කාඩියෝ ස්කේල් එක උඩම ස්කේල් එක තමයි තියෙන්නේ. මොකද කාඩියෝ ස්කේල් එකේ K omega කියලා කියන්නේ ස්පේස් ටයිම් මැනිපියුලේෂන් එක තමයි. ඔව්. එතකොට ඔමේගා මයිනස් සහ අරක K omega කියන්නේ මම ඒකයි කිව්වේ ඔය සමහර තැන් වලට අපි එනකොට හරි පරිස්සමෙන් අඩිය තියන්න ඕනේ. මොකද විද්‍යාඥයෝද මිනිස්සයෝය. එතකොට ඒ සමහර මතවාද ඉදිරිපත් කරන විද්‍යාඥයන්ගේ ඒගොල්ලෝ ඉන්ෆ්ලුවන්ස් වෙන ඒගොල්ලෝ හැදුණු වඩන පරිසරය ඒගොල්ලන්ගේ තියෙන පෞද්ගලික විශ්වාස පවා ඒ සයන්ස් එක ඇතුළට රින්ගනවා. එහෙම මෙහෙම ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. හරි ඉතින් ඒක තමයි ඒකට කරන්න දෙයක් නැහැ. පොඩි අපි කාඩියෝ ස්කේල් එක ගැන කතා කරපු හින්දා මේ ඔය ප්‍රශ්න ඇතර අපි ටයිප් 1 ද කොතනද අපි ඉන්නේ කියන එක සම්බන්ධයෙන් මේකේ තව එක කැලලක් තියෙනවා මේ මිචියෝ කාකු මේක ඇත්තටම තමයි අමුතර ඇඩිෂනල් ස්කේල් එකක් ගේනවා. මිචියෝ කාකු ඇත්තටම කියනවා නම් මේකට මේ මිචියෝ කාකු විතරනේ කාල් සේගනුත් ඇඩිෂනල් ස්කේල් එකක් ගේනවා. කාල් සේගන් අර මේ කාඩියෝ ස්කේල් එක සංශෝධනය කරා විතරක් නෙමෙයි. ඒකට තව ගේනවා මේ සෝෂල් ඩිමෙන්ෂන් එකක්. සෝෂල් ඩිමෙන්ෂන් එකක්. ඕකේ. හරි ඒ කියන්නේ ඒ කියන්නේ සෝෂල් ඩිමෙන්ෂන් එක කියලා කියන්නේ ඇත්තටම A සිට B A to Z දක්වා. ඒ කියන්නේ මේ ඇල්ෆබටිකල් ස්කේල් එකක් ගැන සෝෂල් ඩෙවලොප්මන්ට් එක. මොකද එනර්ජි අවුට්පුට් එකෙන් විතරක් ජීවියෙකගේ දියුණු බවම ඉන්න බෑ කියන එක. දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ ඉන්ටර්ගැලැක්ටික් පැරසයිට් කෙනෙක් ඉන්නවා. ප්ලැනටරි ස්කේල් එකේ පැරසයිට් කෙනෙක්. හරිද? එතකොට ඌ සම්පූර්ණ ප්ලැනට් පිටින් තමයි ආහාරයට ගන්නෙ. හරිද? සෙන්ටියන්ට්. ඒ කියන්නේ බුද්ධිය තියෙනවා. ඒ කියන්නේ බුද්ධිමත් තීරණ ගන්න පුළුවන්, රීසන් අවුට් කරන්න පුළුවන්, ලොජික් තියෙන ඔක්කොම තියෙනවා ප්ලැනටරි ස්කේල් එකේ. ඒ නිසා හරි. ඒකත් හරි. ඒ කියන්නේ අර මොකද්ද අර මාවල් ලගේ ෆැන්ටස්ටික් 4 මූවි එකේ හිටපු එක්කෙනා වගේ නෙමෙයි වෙන්නේ නැතිනේ. නෙමෙයි වෙන්නේ නැති කියලා මං හිතනවා මට. හරි. එතකොට ඒවා ඩූන් බලලා තියෙනවානේ. ඩූන් එකේ තියෙනවානේ සෑන්ඩ් වර්ම් ඉන්නවනේ. දැන් හිතන්නකෝ සෑන්ඩ් වර්ම් එකේ ගැලැක්ටික් version එක. අන්න එතකොට අයිඩියා එකක් මොකද්ද මම කියන්නේ කියලා. ඒතර ඒ කියන්නේ සේගන්ගේ තර්කය වෙන්නේ ඇත්තටම දැන් කියනවා නම් අපිට එහෙම පුළුවන් වෙච්ච පළියට ඒ කියන්නේ මේ එනර්ජි එක පරිභෝජනය කරන්න පුළුවන් වෙච්ච පළියට අපි දියුණු වෙන්නේ නැහැ. අපේ මේ සෝෂල් ඉන්ස්ටින්ක්ට් එකකුත් තියෙනවා. සෝෂල් ඩෙවලොප්මන්ට් එකකුත් තියෙනවා. ඒතර ඒකට A to Z දක්වා යා වෙනම ස්කේල් එකකුත් වෙනම හඳුන්වා දෙනවා. මම කිව්වා මිචියෝ කාකු ගැන. මිචියෝ කාකු මේකට ගේනවා තව ලස්සන මේ ඉකොනොමික් ස්කේල් එකක්. අන්න ඒක වැදගත් කතන්දරේ. මොකද අපි මේ ඉන්න මේ වර්තමානයේ ගත කරන මේ කාලෙට මේක අතිශයින් වැදගත්. ඒ කියන්නේ මේ knowledge economy කියලා එකක් තියෙනවා. දැනුම් ආර්ථිකය කියලා එකක්. අපි දන්නවනේ දැන් ඔය මේ සමහර මැනිෆෙස්ටෝස් වල දේශපාලන පක්ෂවල කියන එක ඕක පට්ට ගහලා හරිද? එපා වෙන තරමට පට්ට ගහපු වචනයක් නේ ඔය knowledge economy කියන එක ඇත්තටම. ඇත්තටම knowledge economy කියලා කියන්නේ ඇත්තටම සරල කතන්දරයක්. අපි දන්නවා අපි economics වල විස්තර කරනවානේ labor සහ capital බෙදීම විස්තර කරනවානේ. ඒතර knowledge economy කියන එකේ philosophy එක වෙන්නේ labor කියලා කියන එක එහෙම තනි එකක් විදිහට ගන්න බෑ. skilled labor වෙනයි unskilled labor වෙනයි. ඒ කියන්නේ basic labor නැත්නම් replaceable labor කියන එක වෙනයි. knowledge labor කියන එක දෙනයි. වෙනයි කියන එක. ශාරීරිකව කය වෙහෙස වීම කියන එක වෙනයි. මානසිකව බුද්ධිය මෙහෙවීම කියන එක වෙනයි කියන එක. ඒතර knowledge economy එහෙම නැත්නම් knowledge based economy දැනුම් මත පදනම් වූ ආර්ථිකයක් කියන එකේ තේරුම තමයි අපි අර කය වෙහෙසවා බර වැඩ කරන තැනින් ඉඳන් එහාට shift වෙලා අපි දැනුම් මත පදනම් වූ white collar jobs වලට යනවා. white collar jobs වලුත් එහාට ගිහලා දැනුම තමයි economy එක වෙන්නේ. හරිද? ඒක තමයි එතන තියෙන කතන්දරේ. ඊටතර මිචියෝ කාකු මේකට තව ගේනවා knowledge economy index එකකුත් ගේනවා. හරිද? ඒ කියන්නේ ඕනම ශිෂ්ටාචාරයක බලශක්ති පරිභෝජනය විතරක් නෙමෙයි. හරිද? මේක economy එක කොතනද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ raw economy එකක්ද එහෙම නැත්නම් මේක
sophisticated economy එකක්ද කියන එක මත. මම හිතන්නේ මේක කතා කරන්න තිබුණේ වැඩසටහන් දෙකකට තුනකට කලින් AI ගැන කතා කරනවා. AI ගැන කතා කරා. මොකද අපි උතන්ට එන්න වෙනවා. මොකද අපි දැන් මොකද අපි දැන් ටික ටික දැන් උතන්ට තමයි මාරු වෙන්නේ. මාරු වෙන්නේ එතනට තමයි ඔය. අපි දැන් ඔය AI discussion එකක් ගෙනාවනේ. ඒකේ අපි කොතනද ඔක තින්නේ එතකොට? අපි ඕක ඇවිල්ලා pestal analysis එකේ ඇත්තම කරනවා නම් S social කියන එකට තමයි ඔක අදාළ වෙන්නේ. social and economical කියන එකට. ඒතර මේකෙදි වෙන්නේ අර අපි අර මේ raw labor එහෙම නැත්නම් easily replaceable කියන්නේ ඉතා ඉක්මනින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් මේ කායික ශක්තියේ සිට අපි මාරු වෙනවා එහෙම ප්‍රතිස්ථාපනය කරන්න බැරි අමාරු වෙන ජාතියක ලේබර් එකකට. අනිවාර්යයෙන්ම. එතකොට ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය ඕක වෙන්න නම් මේකත් වෙන උතට ඒ සම්බන්ධ වෙන විදිහ ඒකයි. ඕක වෙන්න නම් අනිවාර්යයෙන්ම අර මේ unskilled labor කියන එක machines වලට බාර දෙන්න වෙනවා. බාර දෙන්න ඕනේ. මහාන මැෂින් එකට බාර දුන්නා වගේ තමයි නේ හෑන්ඩ්ලූම් එකේ ඉඳලා හෑන්ඩ්ලූම් එකේ ඉඳන් අපි මහාන මැෂින් එකට බාර දුන්නා වගේ මම කියන්නේ ඇත්තටම හිතනවා අපි මිනිස්සෙක් ජීවත් අපි දැන් මේ ජීවිතේ 2025 වෙලා අපි ඇත්තට අපේ ජීවිතේ බහුතරයක් කරන්නේ මහා තේරුමක් නැති වැඩනේ. අපි ජොබ් එකේ ඔෆිස් එකේ වැඩ කරන පැය ගන්න වගේ නෙවෙයි අපි බලන කොළඹ නගරයට දවසකට මිනිස්සු මිලියනයක් යනවා එනවා. හරිද? ඒ හැම මිනිස්සෙක්ම පැය දෙකක් තුනක් බස් එකේ ඉන්නේ. ඒ මිනිස්සු මොකද්ද කරන්නේ? බස් එකේ ඉන්නවා නැත්නම් කෝච්චියේ ඉන්නවා. කොළඹට එන්න තියෙන පාරවල් බස් පාරවල් 7යි කෝච්චි පාරවල් 4යිනේ තියෙන්නේ. ඔව්. ඉතින් ওই පාරවල් 11ක හිතන්න මිනිස්සු මිලියනයක් විතර දවසකට කොළඹට එනවා යනවා. හිතන්න මිනිස්සු මිලියනයක් දවසට පැය දෙකක් වැඩට එනවා දවසට පැය දෙකක් වැඩට යනවා. ඒතර දවසට පැය 4යි පැය මිලියන 4ක් දවසකට මිනිස් පැය නාස්ති වෙනවා. මොකටද? ට්‍රාන්ස්පෝර්ට්. මේ මුකුත් නොකර අපි මේ මුකුත් නොකර ප්‍රොඩක්ටිව් අවුට්පුට් එකක් නැතුව. ඔව්. එතකොට මම කියන්නේ මේ නොලෙජ් ඉකොනොමි එකක් යටතේ මේ කතන්දර නෑ. නොලෙජ් ඉකොනොමි එකක් යටතේ ඇත්තටම දැන් කරන්නේ ඔයා ඉන්නේ කොහෙද? හරිද? ඔයා ෆිසිකලි කොතනද ලොකේට්ලා ඉන්නේ? හරිද? එහෙම නැත්නම් ඔයා ඉන්නේ හන්දේද? අඟහරු වලද? එහෙම නැත්නම් මේ කොහේ හරි මූදු වෙරළක ගිහින් වාඩිලා ඉන්නවා. ඒක අදාළ නැහැ. මොකද ඔයාට ෆිසිකලි කරන්න දෙයක් නැහැ. ඔව්. ඔයාට ගිහලා ෆිසිකලි බටන් එකක් පුෂ් කරන්න, ලීවර් එකක් අදින්න, හරිද? මේස පිහ දාන්න ඒවා නැහැනේ. ඔයාට තියෙන ඇත්තටම ඔයාට ප්‍රොබ්ලම් එකක් එනවා. ඔයාට තියෙන්නේ සොලියුෂන් එක දෙන්න. ඔයාගේ ස්කිල් එක පාවිච්චි කරලා සොලියුෂන් එක දෙන්න. ස්කිල් එක පාවිච්චි කරලා සොලියුෂන් එක දෙන්න කියන එක තමයි ඇත්තටම එතන තියෙන. ඇත්තටම මම කියන්නේ දේශපාලන පක්ෂවල තියෙන ස්ලෝගන් සටන් පාට වගේ නෙමෙයි. ඇත්තටම knowledge based economy එකක් කියලා කියන ඕන ඕකට. අනිවාර්යයෙන්ම. හරිද? එතකොට ඒකදී ඇත්තටම ඉතුරු වෙන්නේ අපිට ගුටි ගන්න වේද කියලා. ගුටි කෑවත් කමක් නැහැ මේ වගේ. මේ කතාව ඇත්තනේ නේ. මේවා කියලා ගුටි කෑවත් කමක් නැහැ. මේක තව එක වැදගත් පොතක් තියෙනවා මේක මේ පීටර් ඩ්‍රකර්ගේ හොඳ පොතක් තියෙනවා මේකට කියවන්න මේ The Effective Executive කියලා. මේ පොතක් තියෙනවා මම පුළුවන් වුණොත් ඒකේ මේ ෆොටෝ එකක් මේකට දාමු. මේ පොත පුළුවන් නම් හොයාගෙන කියවන්න මේක ඇත්තට මේ knowledge economy කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒක තියෙනවා වැදගත් ඒක සබ්ටයිටල් එක දාන්නේ මේ getting the right things done. හරිද? මොකද කාරණා දෙකක් තියෙනවානේ මේ ජීවිතේ. ඒ කියන්නේ getting the thing done නෙවෙයි done right. ඔව් ඔව් ඔව්. අනිත් එක තමයි getting the right thing done. ඒ කතාව හරි. ඒ කතාව හරි. හරිද? ඒ කියන්නේ මොකක් හරි හරියට කරන එක නෙවෙයි හරි දේ හරියට කරන එක තමයි වෙන්න ඕනේ. අනිවාර්යෙන්. මේ තව එකක් මට අමතක වෙච්ච කාරණයක් මම හිතන්නේ අපි කාඩේෂව් ස්කේල් එක ගැන කතා කරා, බැරෝ ස්කේල් එක ගැන කතා කරා, ගැලන්ටිව් ස්කේල් එක ගැන කතා කරා. තව දෙකක් තියෙනවා මම හිතන්නේ කතා කරලා අමතක වෙච්ච කාරණා දෙකක් තියෙනවා. මම හිතන්නේ එකක් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඉතින් චපේර මේ අපි knowledge economy ගැන කතා කරනකොට අපි AI ගැන කතා කරන්නේ මට පොඩි අවස්ථාවක් දෙන්න මේ අපේ කලින් තිබිච්ච පොඩ්කාස්ට් එකේ මම හිටපු එකේ එක පාඨකයෙක් දාලා තිබුණා අමුතු ප්‍රශ්නයක්. අපි මෙතන මේ AI ගැන කතා කරනකොට මේ වගේ සරල විදිහකට කතා කරන්නේ මෙතන තියෙනවා නේද? තව ජෙනරේටිව් AI, රෙගියුලර් AI ඒවයි කම්පැරිසන් එකක් දෙන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අහලා තිබුණා. ඉතින් අපි ඔයාම උත්තර දෙන්න මම හිතන්නේ. ඔයාගේ සබ්ජෙක්ට් එකනේ. හරි. ජෙනරේටිව් AI කියලා කියන්නේ අලුත් දෙයක් ජෙනරේට් කරන AI එකක්. රෙගියුලර් AI කරන්නේ සාමාන්‍යයෙන් එයාගේට දීලා තියෙන data analyze කිරීම. ඉතින් ඔක ගැන අපි කතා කරේ නැතුවම නෙවෙයි. හැබැයි අර කිව්වා වගේ අපි වටෙන් තමයි ගැන කතා කරේ. ඒ වගේම අපි එතනදී ඒවට ස්පෙસિෆික් යන්න ගියේ නැත්තේ අපි මේක ටියුටෝරියල් එකක් නෙමෙයි කරන්නේ. අනිවාර්යෙන්. ඒක ටියුටෝරියල් එකක් නෙමෙයි කරන්නේ. ඊට මම දැන් කියන්නේ අපි AI ගැන කුප්පියක් දානව නෙවෙයි කියලා. අනිවාර්යෙන්ම AI ගැන කුප්පියක් දානව නෙවෙයි සහ ඒ මහත්මයාට තියෙනවා සාමාන්‍යයෙන් ගැඹුරු දැනුමක් තියෙනවා. ඒකයි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ. ඒනට බලපු පාඨකයෝ ගොඩ දෙනෙක්ට ඒක නෑ කියන assumption එකේ ඉඳලා අපි බොහොම සරල තැනකට ගිහිල්ලා තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් එහෙම Microsoft එකෙන් mouse එකේ click එක ගේනකොට ගෙනල්ලා Windows operating system එක ගේනකොට ඊට කලින් තිබුණේ DOS වලින් වැඩ කරපු කට්ටියක්. ඉතින් ඒකොල්ලන්ට
ක්ලික් එක උගන්වනවා වගේ දෙයක්ම තමයි දැන් මේ අද වෙනකොට මේ readily available AI එකේ prompt management කියන කතා කරනවා කියන තැනට යනවා කියලා හිතාගෙන තමයි අපි ඒක පටන් ගත්තේ. ඒක එහෙම උනේ නැතුව අපිට කරන්න පුළුවන්. අපි ඒක අනාගතයේ දවසක බලමු. ඒක බොහොම ස්තුතියි ඒ ඉන්පුට් එකට. thank you. ඒක අපි එකකින් තේරෙනවා අපි ගැන බොහොම උනන්දුවෙන් බලලා තියෙනවා කියලා කියන එක. අපි අනිවාර්යයෙන් මේක ඇඩ්‍රස් කරන්නම්. බොහොම ස්තුතියි. ඒක කියලා එහෙමම මේ තව මොටි ප්‍රශ්නයක් තියෙනවා ජමීල. දැන් අපි මෙතන මේ කතා කරපු එනර්ජි අනම්මනම් කතන්දරත් එක්ක තියෙනවානේ මේ ලෝකේ බලශක්තිය ලැබෙන රිසෝසස්. ඕකේ. ඒ රිසෝසස් මේ ස්කේල් වලට අදාළ වෙන්නේ නැද්ද? දැන් හිතන්නකෝ අපිට තියෙනවා බලශක්තිය ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. න්‍යෂ්ටික බලශක්තිය, එතකොට ඛනිජ තෙල් අනම්මනම් ඒවා තියෙනවා. අපි ඒවා ටැප් කරලා තියෙන්නේ ඔල්රෙඩි. ඕකේ. ඊට අමතරව සමහර වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා. දැන් අපි හඳට ගිහිල්ලා තියෙනවා. අඟහරු ලෝකෙට මිනිස්සු ගිහිල්ලා නැති වුණාට අපි යානා යවලා තියෙනවා. රෝවර්ස් තියෙනවා. රෝවර්ස් දාලා තියෙනවා. ඉතින් කවදා හරි දවසක අපිට පුළුවන්කම ලැබේවි ඒවත් එතන තියෙන දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබේවි. අනිවාර්යයෙන්. ඉතින් ඒක මේ ස්කේල් වලට ටැප් වෙන්නේ නැද්ද? මෙහෙමයි. ඕකට වෙනම ස්කේල් එකක් තියෙනවා. ඕකේ. කතා කරමු ගැන. ඒකත් පොඩ්ඩක් කතා කරමු. මොකද අද මං හිතන දවසම ස්කේල්ස් තමයි කතා කර ඉන්න වෙන්නේ. මොකද මේ අපි එකක් පැත්තකින් කතා කරා මොකද්ද අපි කාඩෂෙව් ස්කේල් එක කතා කරා, ගැලන්ටයි ස්කේල් එක කතා කරා. ඊට අමතරව කාල් සේගන්ගේ මිචියෝ කාකුගේ ඉන්පුට්ස් ගැන කතා කරා. ඔහොම අපි ස්කේල්ස් කීපයක් ගැන කතා කරන්නේ. බැරෝ ස්කේල් එක ගැන කතා කරා. එහෙම කීපයක් අපි කතා කරානේ. තව ස්කේල් එකක් මේකට ගෙනලා දාගත්තට මං හිතන්නේ පාඩු නෑ. හරි අපි ඒකත් ගෙමු කමෙන්ට් මේක කතා කරලා ඉවර කරන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම ඔව්. මේක ඇත්තටම මේ ඔයා අහපු ප්‍රශ්නේම අහපු තව මිනිස්සෙක් ඉන්නවා. හරිද? ඒ තමයි රොබර්ට් සූබ්‍රින් කියලා. සූබ්‍රින්. ඔව් සූබ්‍රින්. එයාගේ පොතක් තියෙනවා Entering Space කියලා. ඉතින් මම හරියටම බලලා කියන්නේ හරියටම මේක මේ එයාගේ පොතක් තියෙනවා Entering Space Creating a Spacefaring Civilization කියලා පොතක් තියෙනවා. එතකොට මේ පොතේ මෙයා මේ ප්‍රශ්නේම මේ විදිහට මතු කරනවා. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් එහෙම දැන් කාඩෂෙව් තමුන්ගේ level 1, level 2, level 3 කියලා කතා කරේ එනර්ජි එක මත. ඒ කියන්නේ යම්කිසි ශිෂ්ටාචාරයකට තමුන්ගේ මුළු ප්ලැනට් එකේම තියෙන ශක්තිය පරිභෝජනය කරන්න පුළුවන් නම් level 1, සම්පූර්ණ තාරකාවේම ශක්තිය ගන්න පුළුවන් නම් level 2, ගැලැක්සි එකටම යන්න පුළුවන් නම් level 3. එතකොට තමයි එහාට බැරෝගේ එක්ස්ටෙන්ෂන් එකට අපි යනවා නම් අපේ ලෝකල් ගැලැක්සිස් යන පුළුවන් නම් level 4, Galaxy clusters නම් level 5, super clusters නම් level 6 ආදී වශයෙන් ඔහොමනේ කතා කරන්නේ අත්‍තරම. එතකොට මතක තියාගන්න දැන් මේ අපි කතා කරන්නේ එනර්ජි ගැන. දැන් එනර්ජි එකේ අනිත් කවුන්ටර් පාර්ට් එක තමයි මැටර්. මැටර්. ඔව්. ශක්තිය වගේම අනිත් පැත්තට පදාර්ථය ගැනත් මේ වගේම කතා කරන්න බැරි කමක් නැහැ. හරිද? එතකොට මෙන්න මේ ලයින් එකේ තමයි සූබ්‍රින්ගේ ආගියුමන්ට් එක නැත්නම් ඒකේ නැරටිව් එක ගොඩ නැගෙන්නේ. හරිද? එයා ගේනවා මෙහෙම තර්කයක්. ඒ කියන්නේ අර වගේම තමයි ස්කේල්ස් ටික අරකම තමයි. ඒ කියන්නේ planetary, solar system, galactic 1 2 3 තුන ඒ විදිහටම තමයි ස්කේල් එකම තමයි. but not energy. resources. ශක්තිය නෙමෙයි resources. එතකොට ඒ අනුව සූබ්‍රින් ස්කේල් එකට අනුව type 1 කියලා කියන්නේ යම්කිසි ශිෂ්ටාචාරයකට තමුන් ජීවත් වෙන සමස්ත ග්‍රහ ලෝකයේම තියෙන resources සියලු මේ සම්පත් පරිභෝජනය කරන්න පුළුවන් නම් සහ පරිපාලනය කරන්න පුළුවන් නම් level 1. ඒතර තමුන් ජීවත් වෙන සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේම නැත්නම් මේ planetary system එකේම තියෙන resources manage කරන්න පුළුවන් නම් utilize කරන්න පුළුවන් නම් පරිභෝජනය කරන්න පුළුවන් නම් උපයෝජනය කරන්න පුළුවන් නම් level 2. ඊළඟට තමුන් ජීවත් වෙන ඒ galaxy එකේ එහෙම නැත්නම් මන්දාකිනියේම තියෙන සමස්ත resources ඔක්කොම ටික පරිභෝජනය කරන්න පුළුවන් නම් පරිපාලනය කරන්න පුළුවන් නම් උපයෝජනය කරන්න පුළුවන් නම් level 3 කියලා තමයි කියන්නේ. හරිද? ඒතර මේකත් හරි ඉන්ටරෙස්ටිං මම කියන එක දැන් කාඩෂෙව් ස්කේල් එකත් එක්ක පැරලලි මේක බලන්න පුළුවන්. දැන් කාඩෂෙව් ස්කේල් එක කතා කරන්නේ එනර්ජි එක ගැනනේ. ඒතර සූබ්‍රින් කතා කරන්නේ resources ගැන. එතකොට ඒකට වෙනම නමක් දෙනවා. ඒ කියන්නේ මගේ මතකේ නිවැරදි නම් scale of planetary mastery. planetary mastery. ඒ කියන්නේ අපි කොයිතරම් දුරට අපි ජීවත් වෙන ග්‍රහලෝකය මාස්ටර් කරලා තියෙනවද? අපි මේක කොයිතරම් දුරට අපේ පාලනයට නතු කරගෙන තියෙනවද? හරිද? එතකොට මේක සම්බන්ධයෙන් ගත්තම දැන් මේකයි අර අපි කලින් කතා කරපු ගැලන්ටයි ස්කේල් එක අතර යම් සමරූපීතා තියෙනවා. හරිද? එතකොට ඔබ අහපු ප්‍රශ්න ඩිරෙක්ට්ලි උත්තරේ වෙන්නේ ඔව් එහෙමත් ස්කේල් එකක් තියෙනවා. ඒක තමයි සූබ්‍රින් ස්කේල් එක කියලා කියන්නේ කියන එක. එතකොට දැන්
ඕක ගැන කතා කරනකොට ජීවක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද දැන් කර්ඩෂෝගේ කතාව වගේ නෙමෙයි. මෙතනදී අපිට මේ භෞතික බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි රිසෝසස් එහෙම නැත්නම් සම්පත් පරිභෝජනය කරනවා කියලා ගැන අපි පදාර්ථයත් එක්කනේ ගනුදෙනු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට දැන් හිතන්නකෝ මේක හැටියට level 1 කියලා කියන්නේ global civilization එකක්. හරිද? ඒතර global civilization එකක් විදිහට ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවනේ එහෙනම් එවරස්ට් කන්දේ මුදුනේ සිට මරියානා ගාදේ පහළ දක්වා වූ සියලුම සම්පත් ඕන තැනක තියෙන ඕනම රිසෝස් එකක් අපේ පාලනයට ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒතර ඒකවත් අපි තාම කරලා නැහැනේ. හරිද? අපි මං හිතන්නේ දැන් අපි හන්දටත් ගිහිල්ලා තියෙනවා. හරි. නමුත් අපි ජීවත් වෙන ග්‍රහ ලෝකයේ 70%ක් ආවරණය කරන්නේ මුහුදෙන්. හරිද? මම පොඩක් පුළුවන් එක ෆොටෝ එකක් දාන්නම්. සමහර ඇන්ගල්ස් වලින් බැලුවම පෘථිවියේ එක බින් අඟලක්වත් පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඔව්. තනිකරම නිල් පාටයි. තනිකර නිල් පාටයි. හරිද? ඉතින් එහෙම තියෙන ග්‍රහ ලෝකෙක අපි අඩු ගානේ මේ අපේ මූදවත් අපේ සාගරයවත් අපි සම්පූර්ණයෙන් එක්ස්ප්ලෝර් කරලා නැහැ. හරිද? ඉතින් එහෙම අවස්ථාවක ඉතින් ඒක ලොකු බාධකයක්. මොකද අනිත් පැත්තට මතක තියාගන්න දැන් අපිට කවදාවත් ආලෝකයේ වේගයට වඩා වේගෙන් යන්න බෑනේ. ඔව්. ඒතර අපි ගිහිල්ලා හිතන්නකෝ අපි විශ්වයේ අපි දැන් හිතන්නකෝ අපි ගැලැක්සි එකේ කෙළවරටම ගියා කියලා හිතන්නකෝ. අපි කෙළවරටම ගිහිල්ලා හිතන්නකෝ අපි හොයාගත්ත කියලා බොරතෙල් වලටත් වඩා 100,000 ගුණයක් මාර එෆිෂන්ට් මොකක් හරි මේ සම්පතක් හොයාගත්ත කියන්නකෝ. ඉතින් ඔක ගේන්න එපා මෙහෙට. ගේන්න ආලෝක වර්ෂ මිලියනයක් විතර යනවා නම් අපි ආලෝකයේ වේගෙන් ගියත් අවුරුදු මිලියනයක් යනවා. ඒක මෙහෙට ගේන්න. දැන් කෙනෙකුට ඕන මෙහෙම තරක කරන්න පුළුවන් ගේන්නේ මොකටද? අපි එතෙන් දැන් පරිභෝජනය කරනවානේ කියලා. හරි. නමුත් ඒ කියන්නේ එහෙම ගත්තොත් එහෙම ඔය තියෙන තර්කය දැම්මොත් එහෙම මන්දාකිනේ එහා කෙළවර සිට මෙහා කෙළවර දක්වා අපිට බාධාවකින් තොරව සම්පත් එහාට මෙහාට හුමාරු කරන්න පුළුවන් වෙනවනේ. දැන් උදාහරණයකට දැන් යාපනයේ ඉඳන් කොළඹෙන්න පැය 10ක් විතර යනවා. හරිද? කියන්නේ අපිටම දැන් අපි මේ හෙට අපි යාපනයේ හොයාගන්නවා කියලා හිතන්නකෝ මහා විශාල මේ මොකක් හරි එන khනිජ සම්පතක් හොයාගත්ත කියලා හිතන්නකෝ. ඒතර ඔක කොළඹට හරි කොහෙට හරි පරිභෝජනය කරන්න පැය 10ක් යනවා. ගාල්ලට මාතරට යනවා නම් තව වෙලාවක් පැය 14ක් විතර යනවා. හරිද? ඉතින් ඔය ප්‍රශ්නේ මතුවෙනවා. ඒකට ඒ කියන්නේ මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් and logistics ප්‍රශ්නේ මතුවෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා අපි type 3 civilization එකක් වෙන්න නම් අපිට පුළුවන් වෙන්න ඕන ගැලැක්සි එකේ එහා කොනේ තියෙන සම්පතක් මෙහා කොනේදී උපයෝජනය කරන්න. හරි. තේරෙනවා. ඔව්. එතකොට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතර එහෙමනම් ඔය කියන ශිෂ්ටාචාරයේ ආයු කාලයම ඉන්න ඕන අවුරුදු වලින් දශක වලින් සියවස් වලින් නෙමෙයි. අවුරුදු මිලියන ගණන් වලින් එහෙම කතාවකුත් තියෙනවා ඔතන. ඒතර ඔන්න ඕක තමයි අර ස්කේල්ස් දෙකේ පොඩි වෙනසකට තියෙන්නේ. එතකොට මේක මේ පොත කියවන කියලා මම යෝජනා කරනවා මේ එන්ටරිංగ్ ස්පේස්. මොකද එතන යෝජනා කරන්නේ ඇත්තම කියනවා නම් ග්ලෝබල්, ඉන්ටර්ප්ලැනටරි සහ ගැලැක්ටික්. තමයි යාගේ ස්කේල්ස් තුන කියලා කියනවා. level 1 2 3 කියන එකට. ඒකේ 4th level එකකුත් එයා ගේනවා. ඒ තමයි ඉන්ටර්ස්ටෙලර්. කියන්නේ තාරකාන්තර කියලා එහෙම වෙනම ස්කේල් එකකුත් එයා ගේනවා ඇත්තටම. ඒ කියන්නේ දැන් අපි ඉස්සර කියනවනේ දැන් ඔය මුහුදු යනවා කියන එකට අපි කියනවනේ සී ෆෙයාරින් කියලා. ඒතර කියන මානව ශිෂ්ටාචාරයේ ඔය දැන් අපි දන්න දැන් ඔය මේ අපි දැන් දන්න ජීවත් වෙන මේ වර්තමාන ලෝකයට පදනමකට එන්නේ සී ෆෙයාරින් හෙවත් මුහුදු යාම හරහානේ. මුහුදු යාම හරහා. එතනින් ඇත්තම කියනවා මේ රටවල් ශිෂ්ටාචාර අතර තියෙන බැමි බාධක බිඳිලා ගනුදෙනු කරන්න පටන් ගන්න. එතකොට ඒහා සමානවම අපිට කියන්න පුළුවන් ස්ටාර් ෆෙයාරින්. මේක එක කියමනක් තියෙනවා ජීවක මට ඒක දැන් කවුද කිව්වලා අතර මතක් වෙන්නේ නැහැ. ඒ කියමන තියෙන්නේ we are the middle children of history. Okay. අපි තමයි මේ ඉතිහාසයේ මේ අර මද්දුමයා මැද දරුවා. ඒ කියන්නේ මේ ඒක එක්ස්ප්ලනේෂන් එක කියන්නේ මෙහෙමයි. We are the middle children of history, born too late to explore the earth, born too early to explore space. කතාවත්ත. පෘථිවිය ගවේෂණය කරන්න අපි පරක්කු වැඩි. පෘථිවිය ගවේෂණය කරන්න තියෙන දේවල් ටික අපි ගවේෂණය කළා ගොඩක් ඉවරයි. Nothing exciting. හරිද? Too early to explore space. විශ්වයේ ගවේෂණය කරන්න තරම් අපි කල් වැඩි. කතාව සාහිත්‍යක ඇත්ත පිළිගන්නවා ජමීර. ඉතින් එතනදී මොකටම තව චූටි ඇඩිෂන් එකක් ප්‍රශ්නයක් අහන්න. ඔව්. දැන් මේ කතා කරපු සියලු ස්කේල් ඔව් ඇවිල්ලා තියෙන්නේ මේ 1960 70 කියන දශක ඇතුළත. ඔව්. සියලු ස්කේල් ඇවිල්ලා තියෙන්නේ. 80 ගණන් වලත් මම හිතන්නේ එකක් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඕකේ. ඉතින් මේකට විශේෂ හේතුවක් තියෙනවාද මේ මම හිතන්නේ කලින් කියපු US and USSR එකට අමතරව තව මුක්ත හේතු තියෙනවාද මේක මෙහෙම වෙන්න? ඔව් ඒ කියන්නේ අර ඔක මේ අර ධනවාදයේ සුප්‍රකට කියමනක් තියෙනවානේ competition breeds innovation කියලා. ඔව්. තරඟකාරීත්වයේ විසින් නවෝත්පාදනය
උත්තේජනය කරයි කියලා කියවනක් තියෙනවා. ඉතින් ඇත්තටම මකනේ යම්කිසි ආකාරයක තරංගයක් ලෝකේ හැම කාලෙම තිබුණා. ඔව්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් අපි මේ වර්තමාන ලෝක ඉතිහාසය ගැන කතා කරනකොට කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා අපිට හිතා ගන්න බැහැනේ. ඔව්. ඒ කියන්නේ අතීතයේ ඇත්තටම කියනවා නම් අපේ තරංග තියෙන්නේ කාත් එක්කද කියන එක පවා ප්‍රශ්නයක් වෙච්ච කාලයක් තුන. කියන්නේ අපි කාත් එක්කද ඇත්තටම ෆයිට් කරන්න කියන්නේ. මොකද එක්තරා කාලයක් තුන මානව ශිෂ්ටාචාරය අපිට සටන් කරන්න සිද්ධ වුණේ සත්තුත් එක්ක සහ ස්වභාව ධර්මයත් එක්ක පොදුවේ ගත්තම. ඔව්. හරිද? එතකොට ඊළඟට ගත්තට පස්සේ අපිට තරඟ කරන්න සිද්ධ වුණා අපිත් එක්කම. හරිද? අපිත් එක්ක තරඟ කරනවා කියන එක විවිධ අවස්ථා තියෙනවානේ. ඒ කියන්නේ අපි තරඟ කරා නිකන් ග්‍රාමීයව කියන්නේ අන්තර්ග්‍රාමීය තරඟ. ඔව්. එතන තියෙන යම්කිසි තරගයක් තියෙනවා. ළඟට තව තිබුණා ඊට කොහොම ගිහිල්ලා අන්තර් නාගරික දැන් අපි මෙසොපොතේමියාවට එහෙම එනකොට එතන තිබුණා පෞර රාජ්‍ය අතර තරගයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගත්තම දැන් ඌර්වල වෙනම සිටි ස්ටේට් එකක් තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ට වෙනම තියෙනවා. ඊට ළඟට නිප්පූර් ඌර් ඒ වගේ ලාගාෂ් ඒ වගේ ඒ වෙන වෙනම නගර තියෙනවා. ඒ නගර ගත්තට පස්සේ ඒ නගර අතර වෙන වෙනම තරඟ තියෙන එක. ඊට පස්සේ අපි දන්නවා බැබිලෝනියන් ශිෂ්ටාචාරයට එනකොට මේ ඔක්කොම නගර තරඟ අතර තරඟ නැති කරලා දාමින් අලුත් කන්සෙප්ට් එකක් බිහි වෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට අධිරාජ්‍ය එම්පයර් කියන කන්සෙප්ට් එක බිහි වෙන්නේ ඇත්තටම සාර්ගොන් අධිරාජයාගේ එයාට පළවෙනිතර අධිරාජ්‍ය කියන එක නිර්මාණය කරන්නේ. මේ බැබිලෝනියන් සහ විශේෂයෙන් අකේඩියන් ශිෂ්ටාචාරවල. හරිද? එතකොට ඊට පස්සේ එතනින් එහාට තරඟ තිබුණේ අධිරාජ්‍ය අතර. ඔව්. දැන් ග්‍රීසි වුණත් එහෙමනේ. ග්‍රීසි වුණත් ඇත්තටම කියනවා නම් ඇතන්ස් ස්පාටා ඒ ආදී වශයෙන් තෙසලෝනිකා එහෙම නගරවල් අතර තිබිච්ච පෞර රාජ්‍ය අතර තිබිච්ච සටන විශේෂයෙන් ඇතන්ස් සහ ස්පාටා අතර පෙලොපොනේසියන් යුද්ධ කියලා කියන්නේ ඇත්තට මේ තිබිච්ච තරඟ අන්තිමට අවසාන වෙන්නේ අර ග්‍රීසිය පරිණාමය වෙන රෝම අධිරාජ්‍යය බවට. ඊට පස්සේ රෝම අධිරාජ්‍යය තමයි එතනින් එහාට. ඔව්. දැන් ග්‍රීසියේ තියෙන සියල්ල රෝමන් කල්චර් එකට ඇබ්සෝබ් කරගත්තට පස්සේ එතනින් එහාට තියෙන්නේ රෝම අධිරාජ්‍යය. ඊට පස්සේ දැන් අපි ගත්තොත් දැන් අපි එතනින් එහාට ගිහලා කුරුසි යුද්ධ වලට එහෙම આવොත් එහෙම එතන තියෙන අධිරාජ්‍ය අතර තමයි සටන තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තෙන් ක්‍රිස්තියානි සහ කතෝලික අධිරාජ්‍ය වලට විරුද්ධව අතනින් ඉස්ලාමික අධිරාජ්‍ය. ඒතර අධිරාජ්‍ය අතර සටනක් බවට තමයි එතන ආගමික සටනක් බවට පත් වෙනවා. අපි එතනින් එහාට ගිහිල්ලා තව ඉස්සරහට යනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක රටවල් අතර ලෝක යුද්ධ වලට එනකොට මොකද වෙන්නේ? ලෝක යුද්ධ වලට එනකොට අපිට පේනවා බොහොම පැහැදිලිව දර්ශන අතර සටනක් තියෙන්නේ. එතන පැහැදිලිවම. එක පැත්තකින් තියෙනවා අර ඒ කියන්නේ ජර්මනිය සහ ජපානය ආදී වශයෙන් ඉතාලියේ ඒ අක්ෂ බලවතුන් සහ මිත්‍ර හමුදා අතර මේ මිත්‍ර කඳවුර අතර තිබිච්ච ලෝක යුද්ධය. ඒතර කඳවුරු දෙකක් අතර අධිරාජ්‍යත් නෙමෙයි අධිරාජ්‍ය කඩාවැටුණාට පස්සේ රටවල් බිහි වෙනවනේ. එතකොට දැන් ඔස්ට්‍රෝ හංගේරියන් එම්පයර් එක කඩාගෙන වැටීම හරහා ඒ රටවල් බිහි වෙන පටන් ගන්නවනේ. ඒතකොට තවදුරටත් අධිරාජ්‍ය නෙමෙයි දැන් තියෙන රටවල්. සවරීනිටි කියන එක. එහෙම නැත්නම් ස්වෛරී භාවය කියන එක කන්සෙප්ට් එකක් වශයෙන් ආවට පස්සේ රටවල් යුද්ධ කරා. හරිද? ඊට පස්සේ රටවල් වෙනම ගිහිල්ලා ආපහු ඒක කල්මිනේෂන් එක නැත්නම් ඒකේ ඉහළම ලෙවල් එකදී අපි කඳවුරු අතර ෆයිට් කරනවා. ඒ යුද්ධ තාම ඉවර නැහැ. මොකද ඒකම එක මේ මැනිෆෙස්ටේෂන් එකක් තමයි ඔය තිබිච්ච කෝල්ඩ් වෝර් එක. එහෙම නැත්නම් US සහ USSR අතර තිබිච්ච කඳවුරු දෙකේ. හරිය පළවෙනි ලෝකයේ සහ දෙවෙනි ලෝකයේ අතර තිබිච්ච ෆයිට් එක. ඒක තාම ඉවර නැහැ නේ ඒක. ඔව්. ඒක තාමත් ඉවර නැහැ. හරිද? නමුත් දැන් වෙනකොට මම කියන්නේ දැන් අපි තාමත් හිර වෙලා ඉන්නේ එතන. හරිද? ඒතර යම්කිසි අවස්ථාවක අපිට සිද්ධ වෙන්න පුළුවන් දැන් මම කියන්නේ අර දැන් අපි තාමත් ඉන්නේ අරකිම අප්ග්‍රේඩඩ් version එකක. ගම් අතර මරා ගන්නවා ප්‍රජාවන් අතර මරා ගන්නවා. එකම ගඟේ දෙපැත්තේ හිටපු ශාක්‍යයෝයි කෝලියෝයි රෝහිණී ගඟේ වතුර ටික බෙදා ගන්න බැරුව මරාගත් එකයි මේ ලෝකෙ දින සම්පත් ටික බෙදා ගන්න බැරුව බටහිර කඳවුරයි නැගෙනහිර කඳවුරයි මරා ගන්න එක අතර මම මරා ගන්න කියන පාවිච්චි කරන්නේ ෆිගරටිව්ලි මොකද? ඔව් හරියට නෑ තියෙන්නේ. පත්තු කලන්නේ නිසා බෝම්බයක් කොහෙද? කියන්නේ ඒක මට ලොකු වෙනසක් පේන්නේ නැහැ. හරිද? බේසිකලි පාවිච්චි කරන ටූල්ස් ටිකයි මීන්ස් එකයි වෙනස් වෙලා තියෙනවා මොටිව් එක එකයි. මොටිව් එක කියන්නේ අපි සටන් කරන්න පාවිච්චි කරේ හෙල්ල විසිකරන එකද එහෙම නැත්නම් ICBM එකක්ද? ඉන්ටර්කන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල් එකක්ද කියන එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඔව්. දැන් උතෙන්ටම දැන් ඕනනම් තව ඕන ස්කේල් එකක් අතරින්න ඕන්න පුළුවන් හරිද? පුළුවන්. කතා ස්කේල් එකක් තියෙන ඕනනම්. ඒක තමයි මේ ඉවනොව් ස්කේල් එක. ඉවනොව් ස්කේල්. ඕකේ. එහෙම නැත්නම් අයිවනොව් කියලා කියන්නත් පුළුවන්. අයිවනොව් ස්කේල් එක කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ එයා තර්ක කරන්නේ වෙනම විදියකට. ඒ කියන්නේ අයිවනොව්ගේ තර්කය වෙන්නේ අපි ජීවත් වෙන පරිසරයට අපි අනුගත වෙනවාද එහෙම නැත්නම් අපි පරිසරය නිර්මාණය කරගන්නවාද කියන එක ප්‍රශ්නේ මත. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මිනිස්සු සටන් කරන්නේ ඇත්තටම හෙල්ල වලින්, කඩු කිනිසි වලින්, මිසයිල් වලින් මිනිස්සු සටන් කරන්නේ. දැන් සත්තු සටන් කරන්නේ එහෙම නෙමෙයිනේ.
සත්තු කොහොමද සටන් කරන්නේ? සත්තුන් සටන් කරන්න වෙනම දැන් අපි ඈන්ට් කොලොනියක් එහෙම නැත්නම් ඔය කූමින්ගේ මේ ජනාවාසයක් නැත්නම් ප්‍රජාවක් ගත්තම උන්ගේ ඉන්නවා වෙනම ෆයිටර් ඈන්ට්ස්ලා ඉන්නවා. උන්ගේ තියෙන අති විශාල ලෙස දැවැන්ත ලෙස මේ ඩෙවලොප් වෙච්ච හනු තියෙනවා. ඒතර උන්ගේ ෆයිටර් ඈන්ට්ස්ලා වෙනම ඉන්නවා. හරිද? ඒතර දැන් ගත්තාම අපි උකුස්සෝ හරි මුකුරි සත්තු ගත්තම උන්ට හොට තියෙනවා. අර මේ කකුල් වල තියෙන මේ ටැලන්ට්ස් තියෙනවා. හරි නිය තියෙනවා. ඒ වයින් තමයි සටන් කරන්නේ. ඒතර මේ කිසිම සතෙක් කිසිම ජීවියෙක් අපි දැකලා නැහැ තමුන්ගේ පරිසර නිර්මාණය කරනවා. හරිද? බීවර්ලා ගත්තාම බීවර්ලා නම් ඇත්තටම පොඩ්ඩක් తాවකාලිකව ඩෑම් එකක් හදනවා. ඒතර ඒක බොහොම ප්‍රිමිටිව් ලෙවල් එකේ. මීමැස්සෝ ගත්තාම වදයක් හදනවා. නමුත් අද වෙනකන් අපි දැකලා නැහැනේ. තමුන් ජීවත් වෙන ග්‍රහ ලෝකයේම නිර්මිත පරිසරයක් වරපත් කරලා ඒකේ ජීවත් වෙන සතෙක් අපි දැකලා නැහැ. අපි විතරයි ඉන්නේ. අපි විතරයි ඉන්නේ. ඔව්. හරිද? ඒක කරන්න ගිහිල්ලා පරිසර දූෂණය ඒක අපි ඒක කරන්නේ මෙහෙමයි. මම මේක වැරද්දද කියන්නේ නැහැ. මම කියන්නේ ඒකත් දියුණුවේ ලක්ෂණයක් තමයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තා ඔය බලලා තියෙනවා නම් ඇවටා ෆිල්ම් එක. දැන් ඇවටා ෆිල්ම් එක ගත්තට පස්සේ ඇවටා ෆිල්ම් එකේ ඒ ප්‍රජාව දියුණුද එහෙම නැත්නම් නොදියුණුද? දැන් කෙනෙකුට කියන්න පුළුවන් අම්මට මේගොල්ලන්ට මොකක්ද අර වලිගයක් තියෙනවා. හරිද? ඒතර වලිගේ සහේලු කියලා අර ලින්ක් එක. හරිද? එතකොට තවත් ඕනම සතෙක් එක ජොයින් වෙන්න පුළුවන්. විතර තව තියෙන අර ට්‍රී එක තියෙනවා, මෙමරි ට්‍රී එක තියෙනවා. ඒතර අපිට හරියට නම් කම්පියුටර් මේන් ෆ්‍රේම් එකක් වගේ. ඒතර අපිට ගිහිල්ලා අර net එකේ තියෙන මේක ටික කේබල් ටික එතනට කේබල් එක ගැහුවට පස්සේ අපිට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න පුළුවන් මේන් ෆ්‍රේම් එකට. නේ? හැබැයි මතක තියන්න දැන් මේක දැන් ඒක කියනවා මාර දියුණුවේ ටෙලිපැතික් කමියුනිකේෂන් මොකද බයෝ ජෙනරේටඩ් මේන් ෆ්‍රේම් අරක මේක මරු ඉතින් හරිද? හැබැයි ආයෙ කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ග්‍රහ ලෝකේ ඉබේ ඩෙවලොප් වෙච්ච ඒවා. මිසක් ඔය නාවි කියලා කියන ඒ ප්‍රජාව හදපුවා නෙමෙයි. ඔව්. උන් තාම ගස්ගල් වල ඉන්නේ. උන් තාම ජීවත් වෙන්නේ ගස්ගල් වල. ඒතකොට කෙනෙකුට තරක් කරන්න පුළුවන් නෑ. ඇත්තටම දියුණුවේ සංකේතය කියලා කියන්නේ අපි කොයිතරම් දුරට නිර්මාණය කරලා තියෙනවද කියන එක. ඒතර මිනිසා ජීවත් වෙන ස්වාභාවික පරිසරය නෙමෙයිනේ ජීවක. ඔව්. අපි ජීවත් වෙන නිර්මිත පරිසරයකනේ. මේ ඉන්න මේ ස්ටුඩියෝ එක මේ ඔක්කොම කොන්ක්‍රීට්. මේ ප්ලාස්ටික්ද ලීද මේ යකඩ පුටුද මේ සීළු දේවල් අපි නිර්මාණය කරපුවා. මේවා ස්වාභාවික අපිට හම්බෙච්ච දේවල් නෙමෙයි. ඔව්. හරිද? ඔබ බලලා තියෙනවනේ දැන් ඇත්තටම පොඩි කාලේ බලපු මේ ස්පෙල් බයින්ඩර් සීරීස් එක ඔබට මතක නම් මකර අධිරාජයාගේ අධිරාජයේ මාර ඇඩ්වාන්ස්ඩ් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් තියෙනවා. හැබැයි ඒක නිර්මිත එකක් නෙමෙයි. ඒ තියෙන එකත් එක්ක අපි ඉන්ටර්ෆේස් කරනවා විතරයි. ඒක හදපු මිනිස්සු දැන් නැහැ. කරපු මිනිස්සු දැන් නැහැ. ඉන්න මිනිස්සු පාවිච්චි කරන්න දන්නේ නැහැ. මිනිස්සු පාවිච්චි කරන්න ඒක ඇඩැප්ටේෂන් එක මොඩිෆිකේෂන් එක කරගන්න තේරෙන්නේ නැහැ. හරිද? දැන් ඒ කියන්නේ ඒ අනුව ගත්තම ඉවනොෆ්ගේ තර්කය වෙන්නේ ඇත්තටම දියුණුවේ සංකේතය වෙන්නේ to what extent have we modified our environment? අපි කොයිතරම් දුරකට අපි ජීවත් වෙන පරිසරය නිර්මිත පරිසරයක් බවට පත් කරලා තියෙනවද කියන එක. ඒතර ඒ අනුව ගත්තම level 0 කියලා කියන්නේ සත්තු. බහුතරයක් සත්තු. 99.99% වඩා සත්තු අයිති වෙන්නේ එතනට class 1 class 0 එකට. ඊළඟ level 1 එහෙම නැත්නම් class 1 කියලා කියන්නේ මිනිස්සු. හරිද? ඒ කියන්නේ අපි අපේ ජීවත් වෙන පරිසරය අපිට ඕන විදිහට අපි කන්ට්‍රෝල් කරගෙන තියෙනවා. අපි අඳුන් අඳිනවා. හරිද? අපි කෑම කන්නේ නිර්මිත ආහාර. අද ඔය කුකුලා කොහොම හිටපු සතෙක් නෙමෙයිනේ. හරිද? ඊළඟට දැන් ඔය අර්ථාපල කියලා අපි කන එක කොහොම තිබිච්ච එකක් නෙමෙයිනේ. ඊළඟට ඔය මුලින්ම තිබිච්ච කොමඩු කියලා කියන්නේ කොහොම මේ මහ ලොකුවට විශාල තිබිච්ච එකක් නෙමෙයිනේ. මේ අපි හදපුවානේ කැරට් කොහොමද තිබුණේ? දැන් කොහොමද තියෙන්නේ? කැරට් මෙහෙම තිබ්බේ. අපිනේ මේක මේ සිලෙක්ටිව් බ්‍රීඩින් වලින් හදලා තියෙන්නේ. අපි කන ආහාර අපි නිර්මාණය කරපුවා. අපි අඳින ඇඳුම් අපි නිර්මාණය කරපුවා. අපි ඉන්න පරිසරය අපි නිර්මාණය කරපුවා. හරි. ඒතර ඒක තමයි class 1 එහෙම නැත්නම් level 1 කියලා කියන්නේ. level 2 කියලා කියන්නේ අපි අපිවම නිර්මාණය කරගන්නවා කියන එක. ඒක මරු. ඒතර අපි තාම එතෙන්ට ඇවිල්ලා නැහැ හරියටම. උදාහරණයක් වශයෙන් අපි කෘත්‍රිමව පේස් මේකර්ස් හැදුවට හරිද? අද වෙනකන් අපිට බැරි වෙලා තියෙනවා හරියම විදිහට artificial blood එකක්. කෘත්‍රිම රුධිරය හදාගන්න අපිට බැරි වෙලා තියෙනවා. අපිට දැන් ඕගන් මැනුෆැක්චරින් එහෙම නැත්නම් අපි කියනවා මේ අවයව මැනුෆැක්චරින් කියලා. අපි මම හිතන්නේ ගේසතියක පිටිසතිය කතා කරා මේ අවයව 3D print කරන level එකට අපිට එන්න පුළුවන් වේද කියන එක. ඔව් කතා කරා අපි ඔව්. හරිද? ඒතර ඒ level එකට ආව නම් අන්න අපිට කියන්න පුළුවන් class 2 කියලා. ඒතර අපි level 2 බවට පත් වෙනවා. හරිද? level 3 කියලා නම් කියන්නේ ඇත්තටම දැන් කරනවා තවදුරටත් modification එකක් සහ අපි අතර කියන්නේ modified environment එක real environment එක අතර වෙනසක් නැති වෙන අවස්ථාව. ඕනෙ තැනකට adapt වෙන්න පුළුවන් ඒක. සහ වඩා නිවැරදිව කියනවා නම් අපි environment එක කියලා දෙකක් නැහැ. අපි තමයි environment එක. දැන් කෙනෙකුට දැන් හිතන්න පුළුවන් දැන් ඇත්තටම දැන් අපි දැනටත් environment එක නේද?
කියන්නේ මිනිසා දැනට පරිසරයේ කොටසක් නේද කියලා නෑ. එහෙම නෙමෙයිනේ. කියන්නේ මිනිසාගේ චින්තන ශක්තිය තියෙන අපේ මේ පංචස්කන්ධය ඇතුලේ. ඇතුලේ තියෙන. හරිද? එකට යන්නේ අපි. දැන් අපි හැපැත්තේ වත්තේ තියෙන ගහක් ගත්තම ඒකට චින්තන ශක්තියක් නැහැනේ. නමුත් අපි කතා කරන ක්ලාස් 4 එකේදී මුළු ප්ලැනට් එකම thinking planet එකක් බවට පත් වෙනවා. අපි කියන්නේ ගයියා කියලා කියන්නේ. අර මහීකාන්තා සංකල්පය කියලා ඉතින් කියන්නේ ගයියා concept එකේදී ඒ කියන්නේ මේ අපි සහ පරිසරය අතර වෙනසක් නැති වෙනවා. ඔව් ඔව්. ඔක තමයි ක්ලාස් 4 කියලා කියන්නේ. ඒක තමයි මේ ඇවට මූවී එකේ කරන්න ඇවට මූවී එකේ එතනට ඇවිල්ලා නැහැ තාම. ඇවිල්ලා නැහැ. එතනට ඇවිල්ලා නැහැ. එතන ළඟට ඇවිල්ලා තියෙනවා. හරිද? ඔය කියන්නේ මේ වගේ මම කියන්නේ අපිට දැන් ඔය කියන්නේ අපි නැවත එන්නේ ජීවක අපි ආයි කරකිලා ඉන්නේ අපි කොහොමද දියුණුව කියන එක අර්ථ දක්වන්නේ? අනිවාර්යයෙන්. අපි කොහොමද ප්‍රගමණය නැත්නම් ප්‍රෝග්‍රස් කියන එක අර්ථ දක්වන්නේ? උදාහරණයක් විදිහට අපි දියුණුව කියලා කියන්නේ විශ්වයේ යහ කොනක තියෙන රත්තරන් ගුලියක් මෙහාට ඇදන් එන්න පුළුවන් වීමද? එහෙම නැත්නම් අපි දියුණුව කියලා අදහස් කරන්නේ සමස්ත සූර්යයා වටේම ඩයිසන් ස්ෆියර් එකක් හයි කරලා ඒකේ තියෙන ෆුල් එනර්ජි එක අපට ගන්න පුළුවන් වීමද? එහෙම නැත්නම් අපි දියුණුව කියලා නම් කියන්නේ අපි ලොකු ලොකු දේවල් ගැන හිතනවා වෙනුවට අපි පරමාණුවේ න්‍යෂ්ටියට බහැලා න්‍යෂ්ටිනුත් පල්ලෙහාට බහැලා මේ මයික්‍රෝ එන්වයරන්මන්ට් එක කන්ට්‍රෝල් කරන එකද? එහෙමත් නැත්නම් අපි දියුණුව කියලා නම් කියන්නේ අපට එල්ලවෙන එක්ස්ටර්නල් ත්‍රෙට් එකක්. ඒ කියන්නේ අපට එල්ලවෙන මොකක් හරි මහා භයානක මේ කොස්මික් ස්කේල් එකේ අණුතුරක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වීමද කියලා අපට මේකට එක එක ඇන්ගල්ස් ගේන්න පුළුවන්. මං කියන්නේ මේ එකක්වත් වැරදි නෑ. නිවැරදි කන්ටෙක්ස්ට් එකේදී මේ සියල්ල හරි. හරි. එතකොට මම කියන්නේ ඔය 3i ඇට්ලස් එක හරහා ඇති වෙලා තියෙන සංවාදයට මම කැමති ඒකයි. මොකද මේ කතාව වුණත් අපි කතා කරන්නේ ඕක ආපු හින්දානේ. ආපු හින්දා කතා කරන්නේ. සහ ඒක ආපු හින්දාට වැඩිය මම කියන අවිලෝභ්ගේ තියෙන පොඩි ඔය සුපර්ස්ටිෂස් කතන්දර සහ පොඩක් ඔය එක්සැජරේෂන් පැත්තකින් තියලා ගත්තා. මම කියන අපි මේ මොනුස්සර උනත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඔය මොනුස්සයා ගිහිල්ලා මේක එලියන් ක්‍රාෆ්ට් එකක් කියලා කෑ ගහලා කිව්වේ නැත්තම් කවුරුත් දැනගන්නේ නැහැ. ඔක තවත් එක කොමන්ට් එකක්. තවත් එක කොමන්ට් එකක් කවුරුත් ඔක දිහා බලන්නේවත් නැහැ. මේකක් තියෙනවා කියලා ගොඩක් දෙනෙක් දන්නෙත් නැහැ. දන්නෙත් නැහැ. එහෙනම් අපිට මේක කතා කරන්න වෙන්නේත් නැහැ. හරිද? ඉතින් ඒ නිසා මම කියන්නේ මේ හැම දෙයක්ම මේ ජීවක නිවැරදි කන්ටෙක්ස්ට් එකෙන් ගන්න ඕන. නිවැරදි සංදර්භයෙන් ගන්න ඕන. එතකොට මම කියන්නේ මේ හැම දෙයකම ගන්න දෙයක් තියෙනවා. ඕකේ. අපි ප්‍රශ්නයක් තියෙනවා පොඩි සමීර මෙහෙමයි. දැන් අපි ඔය යම් කිසි දෙයක් කරලා එතනින් දියුණු වෙනකොට අපිට මනුෂ්‍ය සංහිතිය මම හිතන්නේ අපිට තියෙන ජීවත් වීමේ ආයු කාලය අඩු හින්දා වෙන්න ඕනේ. සමහර දේවල් අපි ඉස්සර කරපු දේවල් නැත්නම් අපි මුතුන් පිටව කරපු දේවල් වල ටච් එක නැති වෙනවා. නැත්නම් අමතක වෙනවා. කරන විදිය දන්නේ නැතුව යනවා. ඒක ඉෆෙක්ට් එකක් නැද්ද මේ ස්කේල් එකට? මෙහෙමයි. ඔකට ඕකෝන්නම් ගන්න පුළුවන් ක්‍රම දෙකකට බලන්න පුළුවන්. පළවෙනි එක තමයි ඒ කියන්නේ ලොන්ජෙවිටි එක. ඒ කියන්නේ අපි දැන් කියන්නේ මානව ඉතිහාසයේ අපි තිබිච්ච බොහෝ දැනුම් අපිට නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හොඳම උදාහරණයක් ගත්තම දැන් මගේ සුප්‍රකට උදාහරණය තමයි ඇන්ටිකයිතීරා මෙකනිසම් කියන එක. ඇන්ටිකයිතීරා මෙකනිසම් කියලා කියන්නේ ඔරලෝසුවක්. නිකන් ඔරලෝසුවක් නෙමෙයි. ඒක කොයිතරම් දුරට නිවැරදිද කියනවා නම් ඒකට පුළුවන් ඉක්ලිප්සස්. සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ඒ සියල්ල පුරෝකථනය කරන්න පුළුවන් අතිශය ඇඩ්වාන්ස්ඩ් මේ ඔරලෝසුවක් මෙකැනිකල්. ෆුල් මෙකැනිකල්. ඒතර මේ සියලු ගණනය කිරීම වෙන්නේ දැතිරෝධ වලින්. ඔව්. හරිද? අපි කියනවා මේක තියෙන සයිනොඩික් සයිකල් එකක් තියෙනවා. ඒතර සූර්යයා සහ චන්ද්‍රයා එකිනෙක අතර තියෙන අය අන්තර්ගමන නැතර ඒ රිලටිව් මෝෂන් එක කම්ප්ලීට් කරන මේ ගාන තියෙන ඒ සමහර ඒවා දැති හදලා තියෙන මේ විදියට. එතකොට මේ අපි කම්පියුටර් එකකින් දැන් කරන ඒවා ඒ කාලේ ගණන් කරේ දැතිරෝධ වලින්. මේක හදන්නේ මේ 1300 ගණන් වල විතරද මගේ මතකේ නිවැරදි නම්. දැන් අද කොහොම එකක් හදාගෙන අපිට දැනුමක් තියනවද? නැහැ. හරිද? ඊළඟට දැන් සමහර තව මැටීරියල් උදාහරණයක් වශයෙන් දැන් අපි ගත්තම දැන් Apollo missions වල අපි දන්නවා 100 ගිය mission series එකේ තියෙන සමහර මේක වාගේ ඒරියක් ඇත්තටම. ඒ සමහර කෝඩින් මේ ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ සමහර කෝඩින් සහ ඒ සමහර ප්‍රෝග්‍රෑමින් කරපු දේවල් කොහොමද කරේ කියලා අපිට අද වෙනකොට ආපහු ආයි මුලින් ඉඳන් හොයන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ මතකය අපිට නැහැ. ඒ කියන්නේ මේ knowledge එක preserve වෙලා නැහැ. කියන්නේ මං කියන්නේ ඉතිහාසයේ අපි රැස් කරගත්ත දැනුම හා සමානම දැනුමක් මං කියන්නේ අපිට නැති වෙලා තියෙනවා. ඊට වඩා වැඩි. ඊට වඩා වැඩි වෙන්න පුළුවන් සමහර. මොකද අපි දන්නේ නැහැ දැන් ඇලෙක්සැන්ඩ්‍රියාවල පුස්තකාලේ ගිනි තිබ්බ වෙලාවේ. අති විශාල දැනුමක් නැති වෙන්න තිබුණා. හරි නැති වුණා. පැහැදිලිවම. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දෙම සොක්‍රටිස් ලගේ. එහෙම නැත්නම් සොක්‍රටිස්, ඇරිස්ටෝටල්, පයිතගොරස්, තේලිස් වගේ සමහර රචකයන්ගේ ලියපු එක පොතක්වත් ඉතිරි වෙලා නැහැ. ඒවා අපි දන්නේ සමහරට ඒ සෙකන්ඩ් හෑන්ඩඩ්
කොටේෂන්ස් වලින් සමහර අපි දන්නේ පවා. ෆෝක්ලෝර් වලින් තමයි අපි ඒක දන්නේ. ෆෝක්ලෝර් වලින් දන්නේ සමහරව දන්නේ ඒවා කෝට් කරපු මිනිස්සුන්ගෙන්. අහවලා මෙහෙම කිව්වා කියලා කිව්වොත් අපි දන්නේ එහෙමත් කියලා තියෙනවා කියලා. දැන් උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ ගන්න. දැන් ඉන්දියාවේ ගත්තට පස්සේ අපි දන්න දැන් පයි වලට තියෙන සමහර ෆෝමියුලාස් තියෙනවා. ඒවා ඇත්තටම කියනවා නම් දැන් තමයි අපි ඒවට හරි නම දෙන්නේ. දැන් මාදවස් ෆෝමියුලා කියලා. මාදවගේ සමීකරණය කියන්නේ ඉස්සරහ ඔකට කිව්වේ මාදවස් ෆෝමියුලා කියලා නෙමෙයි වෙන නමක් තිබුණේ. දැන් තමයි අපි ඒකට නියම ක්‍රෙඩිටේෂන් එක දෙන්නේ. ඔව්. හරිද? මම නිකන් හිතන්න වැරදිලා හරි දැන් මේකට ආගම සහ දේශපාලනය අතිශයින් වග කියන්න ඕනේ. හරිද? නමුත් හිතන්න වැරදිලා හරි මේ ආගම සහ දේශපාලනය විසින් මේ මානව ධර්මයේ ප්‍රගමනයට බාධා නොකර හරිද? නාලන්දාවල පුස්තකාලය ගිනි තියන්නේ නැතුව හරිද? ඒතර ඊජිප්තුවේ නාග්හම් ආදී ඒ ආශ්‍රිත ඒ තිබිච්ච ඒ ප්‍රජාව අතුගාලා දාන්න නැතුව ඇලෙක්සැන්ඩ්‍රියාවල පුස්තකාලය ගිනි තියන්නේ නැතුව කඩා වැටෙන්නේ නැතුව ඒක එහෙම තියන්නේ නැතුව කොන්ස්ටන්තිනෝපල් වල පුස්තකාලය මේ ලූට් කරන්නේ කියන එක ගිහලා පැහැරගෙන සමහර පොත් ඉරලා දාලා එහෙම කරන්නේ නැතුව ඊළඟට ලංකාවේ අබේගිරියට එහෙම තිබිච්ච අපි දන්න සමහර පොත් එහෙම ඇතෙක්ගේ උසට මේ ඒ කියන්නේ එක පොත් කන්දක් ඇතෙක්ගේ උසයි ඒ වගේ පොත් කඳු 7ක් ඔව් ගිනි තිබ්බයි කියලා කියනවා. හරිද? ඉතින් ඒ වගේ මහා විශාල විනාශයන් අපිට මුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ මානව ශිෂ්ටාචාරයක් වශයෙන් ඒවා අපිට වෙච්ච දෙවන්ත පාඩු. මම කියන්නේ කිසිම ඇස්ට්‍රොයිඩ් එකකට තාම එච්චර දෙයක් කරගන්න පුළුවන් වුණේ නැහැ. සතවර්ෂ ගානක් තිස්සේ සිද්ධ වෙච්ච ලොකු දවන්ත පාඩුවක් ඔබතුමා ඔය කියන්නේ. සිද්ධ වෙච්ච දවන්ත පාඩුවක්. සහ මේ ප්‍රශ්නේ මම පොඩ්ඩක් දේශපාලනීකරණය කරලා ගන්නම් කනගාටු වෙන්න එපා. තරහ වෙන්නත් එපා. මම විශ්වාස කරනවා අපි දැන් ගත කරමින් ඉන්නේ මේ වගේ යුගයක්. නැවත. I believe that we are entering a dark era again. Okay. මොකද අපි දන්නවා දැන් මේ කතා කරන මොහොත වෙනකොට දැන් ගන්නකො NASA වලින් ගහපු ෆොටෝස් ටික එළියට ගන්න විදියක් නැහැ අපිට US government shutdown එක නිසා. හරිද? ඒතර මේ කතා කරන මොහොත වෙනකොට දැන් එක්තරා දැන් සමහර ප්‍රාන්තවල මේ විවාද යනවා මේ ඉස්කෝල වල පරිණාමවාදය උගන්වන එක නවත්තලා ක්‍රියේෂනිසම් උගන්වන්න කියලා. නිර්මාණවාදය උගන්වන්න කියලා. එතකොට සමහර විශ්වවිද්‍යාලවල සමහර විෂය එකක පාඨමාලා උගන්වන එක ඩිස්කරේජ් කරලා තියෙනවා. මොකද ඒක පවත්නා පොලිටිකල් එන්වයරන්මන්ට් එකට මේ ගැලපෙන්නේ නැහැ කියලා. හරි. මං කියන්නේ මේක තමයි ඇත්තටම මේවා තමයි අර අනවශ්‍ය අතපෙවීම. අනවශ්‍ය අතපෙවීම. මේවා තමයි ඇත්තටම අර four horsemen of apocalypse. අනිවාර්යයෙන්ම. ඒක ලෝක විනාශයේ අන්තිමට එනවයි කියනවනේ අර අසරුව හතර දෙනෙක් එනවා කියලා කියනවානේ. ඒ අසරුව හතර දෙනාට අමතරව තව පස්වෙනි අසරුවෙකුත් ඉන්නවා. ඒ තමයි disinformation. මම විශ්වාස කරන විදියට. දුෂ්තරතුරු. හරිද? ඒතකොට ඒ කියන්නේ මේ දැනුමට විරුද්ධව, තොරතුරු වලට විරුද්ධව, ප්‍රගමණයට විරුද්ධව මේ කරන සටන දැන් අපිට මේක තාම එළියට පේන්නේ නැහැ. මොකද කවුරුවත් තාම ගිහිල්ලා ලයිබ්‍රරියක් ගිනි තිබ්බේ නැති නිසා. හරිද? දැන් අමතක වෙන කලින් මේකත් එක්ක යනවා යාපනයේ පුස්තකාලයත් මේකටම දාගන්න. අනිවාර්යයෙන්ම. හරි. ඒක අපිටත් කියන්න බොහොම පැහැදිලි 1981 දී කරපු මහ විශාල බරපතල හානියක්. ඒකත් මේක දාගන්න ඕනේ. මතක තියාගන්න. අපි දැන් ජීවත් වෙන්නේ එහෙම කාලයක ආපහු. අපි දැන් ජීවත් වෙන්නේ නැවතත් දේශපාලනයේ ආගම සහ පාලන තන්ත්‍රයේ විසින් දැනුම පාගා දමනු ලබන යුගයක තමයි අපි දැන් පාතවමින් ඉන්නේ. හැබැයි මතක තියාගන්න හොඳ වෙලාවට මේක අපිට මේ ලංකාවට, ඉන්දියාවට, දකුණු ආසියාවට, විශේෂයෙන් චීනයට, ජපානයට මේ ප්‍රශ්නේ මතුවුන්නේ නැහැ. හරිද? මේ තාම ඇවිල්ලා නැහැ. මේ තාම ඇවිල්ලා නැහැ. මේ ලෙඩේ හැදිලා තින්නේ බටහිරයි සම්මත ලෝකයට. ඒ කියන්නේ බටහිර යුරෝපයට, නැගෙනහිර ඇමරිකාවට සහ ඕස්ට්‍රේලියන් කලාපයට, පොලිනීසියන් කලාපයට තමයි මේ ලෙඩේ හැදිලා තියෙන්නේ. හරිද? මේ ලෙඩේ චීනට හැදිලා නැහැ. චීනට මේ ලෙඩේ හැදිලා තිබිලා හොද කරගත්තා. හරිද? ඉන්දියාව මට තේරෙන්නේ මොකද්ද අමුතු ක්‍රමයකට දෙක බැලන්ස් කරන් යනවා. මං කියන්නේ මේ අඟහරු වලට රොකට් එක යවන්න ලෑස්ති කරනවා, පරිශ්‍රණය කරනවා. හැබැයි ගෙදර ගිහිල්ලා කුජාපලයට ගිහිල්ලා සෝත්‍ර කියන එක. ඒක මට තේරෙන්නේ නැති මහා අමුතු කන්ට්‍රඩික්ෂන් එකක් එතන තියෙනවා. but මම කියන්නේ they are doing it right. they are doing it right. they are doing it right. හරිද? මොකක් හරි අපිට නොතේරෙන ක්‍රමයකට ඒක ඉන්දියාව බැලන්ස් කරගෙන ඉන්නවා. හරිද? මං කියන්නේ අපිට පාඩම් ඉගෙන ගන්න අවස්ථා ඕන තරම් දැන් තියෙනවා. මම කියන්නේ මේ ප්‍රශ්නේ ආගම සහ දේශපාලනයේ මේ විසින් දැනුමට අතපැවීම කියන මහා බරපතල ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන එක සම්බන්ධව රෂ්‍යා, චයිනා, ඉන්දියාව වලින් තමයි දැන් අපිට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. මිසක් ඇමරිකාවෙන් හෝ නැත්නම් යුරෝපයෙන් හෝ නැත්නම් ඕස්ට්‍රේලියාවෙන් නෙමෙයි. හරි. ඒ නිසා මම කියන්නේ මම විශ්වාස කරනවා මේ ඊළඟට මේන් පවතින තොරතුරු යුගයේ සහ අපි කතා කරපු knowledge economy නැත්නම් දැනුම් ආර්ථිකය මත පදනම් වූ යුගයේ අපට සමහරට අලුත් සුපර් පවර්ස් දකින්න හම්බෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්. හරිද? ඕනේ.
මම මගේ මගේකට කැමති අකමැති අහන්න එපා. මගේ කැමැත්ත අකමැත්ත තිබේවා. අපට එහෙම දකින්න සිද්ධ වෙයි කියලා මම හිතනවා. සහ මගේ එකම ප්‍රාර්ථනය ඒ අලුත් වර්ල්ඩ් ඕඩර් එක තුල, නිව් වර්ල්ඩ් ඕඩර් එක තුල අපිට අපේ තන පරිස්සම් කරගෙන අපට මේ හිටියට වැඩිය වඩා හොඳ ජීවිතයක් පොදුවේ ලාංකිකයන්ට, දකුණු ආසියාතිකයන්ට සහ පොදුවේ මුළු සමස්ත මනුෂ්‍ය වර්ගයාටම හිටියට වඩා හොඳට ජීවත් වෙන්න තියෙනවා නම් මට ඒ හොඳටම ඇති. අනිවාර්යයෙන්ම හරි. සහ වැදගත්ම කාරණයක් ඉවර කරන්නම් කුමාරතුංග මුනිදාසගේ අමරණීය කියමනකින්. මොකද මම කියවනේ මම අර අයිවනොෆ් ස්කේල් එකේදී මම අර නිර්මිත පරිසරය කියන එකට පොඩ්ඩක් ඉනෝවේෂන් පැත්තට පොඩ්ඩක් අත් අදිනවා කියලා මම කියවනේ. බොහොම නිර්ලජ්ජිතව කියනවා මම ඉනෝවේෂන් එකට අත් අදිනවා. හරිද? ඒක බොහොම නිර්ලජ්ජිතව නිර්ලජ්ජිතව ආඩම්බරෙන් කියන්න ඕන. මම ඒකට මගේ ඩිෆෙන්ස් එකට මම ඉදිරිපත් කරන්නේ සහෝදරයා කුමාරතුංග මුනිදාසගේ අමරණීය කියවන අලුත් දෑ නොතරන ජාතිය ලොව නොනගී. බොහොම හරි. හිඟා කෑම බැරි වුණුදා ලගී ගයා මරගී. ඒ නිසා මං කියන්නේ දැන් අපි අර මං ඉදා කතා කරපු කෝච්චිය මතකයිනේ. ඔව් ඔව්. දැන් කෝච්චිය එල්ලෙන්න කාලේ හරි. කාලේ හරි. බොහොම ස්තුතියි ජමීර. සෑහෙන හරබර මාතෘකා ගොඩක් කතා කරා. මං හිතන්නේ අපි පාඨකයන්ට පිළිතුරුත් ලබා දුන්නා. තව මං හිතන්නේ අනාගතයට මාතෘකා ටිකුත් එක්කව කරගත්තා. අපි නැවත දවසක අපේ සයිපොඩ් එකෙන් හමු වෙමු. බොහොම ස්තුතියි. එහෙනම් ජය වේවා. ජය වේවා.